recording එකත් හරි. හරි. එතකොට වක්‍ර ප්‍රස්ථාර මම ලියන එක පේනව නේ පුතා? පේනවද? අවුලක් නැහැ නේ? එළිය මාකර කේස් එකක් හින්දා පේන්නේ නැතුව එහෙම නැහැ නේ? අවුලක් නැහැ නේ? හරි. එතකොට වක්‍ර ප්‍රස්ථාර වලදී අපිට මුලින්ම ඔයාලා දන්න ඔයාලට පේපරේ මහා ලොකු දෙයක් කරන්න නැහැ. ඔයාලට ටේබල් එක දීලා තිනවා. ඒකේ එක හිස්තැනක් අනිවාර්යෙන් හිස්තැනක් හෝ දෙකක් පුරවන්න තමයි තියෙන්නේ නේද? එතකොට ළමයි මේක පුරව ගන්නත් බෑ සමහරලාට. ඕක ඔන්න ඔහේ ඉන්න උඩ බලන් ඉන්න සමහරු ඒ ප්‍රස්ථාරයකට දාගන්නෙත් නැහැ. හරිද? මොකද ඒ කියන්නේ වගුවවත් පුරව ගන්න බැරි ළමයි ඉන්නවා. හරිද? ඒ නිසා මම අද ඔයාලට මෙන්න මේ සමීකරණය යටතේ තමයි, ඒ කියන්නේ මම දැන් සමීකරණයක් දානවා දෙනවා මෙන්න මේක. y සමානයි x ඍණ 1 ඒකේ වර්ගය ඍණ 6 ඍණ 6 කියලා මෙන්න මේ සමීකරණය යටතේ තමයි මම ඔයාලට අද ප්‍රස්ථාරයක් ඇඳලා ඒකේ ටේබල් එකක් ඇඳලා ටේබල් එක හිස්තැන් පුරවගන්නේ කොහොමද? ඊයේ මම ඔයාලට කියලා දුන්නා කොහොමද? එක්ස්ට්‍රා දාලා අගයන් ටික ආදේශ කරලා ඔය වාට ඒ අදාළ ටේබල් එක පුරව ගන්න පුළුවන්. හරිද? ඒක පුරවලා ඉතින් එතනින් එහාට මම ප්‍රශ්න සෙට් එකක් තියෙනවා හදලා ප්‍රස්ථාර වලින් අහන්න පුළුවන් සියලුම ආකාරයේ ප්‍රශ්න මම ඔයාලට දෙනවා. හරිද? හරි. එතකොට මම මේ පැත්තෙන් ටේබල් එක ගහගන්න මෙතන ඇඳොත් පිළියි කියලා මම හිතනවා. මෙන්න මෙහෙම ඇඳ ගන්නම්. කොහොම අපි ටේබල් එක නිකමට දාගමු. x y මම බලමු අපි කීයද ඍණ 3 වගේ ගමු තියෙන. හරි. මම දාන මෙතන ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 3 කියලා දැනට දාලා තියෙනවා. හතරක් ඕනේ වුණොත් හතරක් දාගමු දැනට. හරිද? හරි. ඔන්න දැන් මම ටේබල් එක ගහලා තියෙනවා. ඔයාලට එක්සෑම් එකේදී හම්බ වෙන්නේ මේ වගේ ටේබල් එකක්. එතකොට මේකේ එක්කම මේ y අක්ෂයන් පුරවලා දීලා එක්ක මේ වගේ ඍණ එකේදී y වල අගය හොයලා එහෙම නැත්නම් මෙන්න මේ වගේ හිස්තැන් දෙකක් විතර දීලා පුතා ඔයාලගෙන් මෙන්න මේ වගේ සමීකරණයක් දීලා ප්‍රස්ථාරයේ x සමානයි ඍණ 1 විට x සමානයි ඍණ 1 විට y හි අගය කීයද? එහෙම නැත්නම් x සමානයි ධන 2 වෙනකොට y වල අගය කීයද? ওই වගේ එකක් අහලා ඔයාලගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙයි. හරිද? අපිට එහෙම දෙයක් නැහැ නේ. අපි වගුව පුරවලා නැහැ නේ. ඒ හින්දා අපි දැන් මුල ඉඳන් මේක පුරවගෙන යන්න වෙනවා. නේද? එතකොට මම ඔයාලට ඊයේ කිව්වා මතකයි කොහොමද? මෙතන නම් තියෙන්නේ මේක නම් ඔයාලට පුරව ගන්න අවශ්‍ය. මේකෙදි x වල අගය තමයි මෙන්න මේ සමීකරණයට ආදේශ කරන්නේ. තේරුණාද? එහෙනම් මේ වෙලාවේදී x සමානයි ඍණ 3යි විට කියලා මම නිකමට ලියනවා. මේව අවශ්‍ය නැහැ ඇත්තටම. කොහොමද? y සමානයි x ඍණ 1 වර්ගය ඍණ 6 නේද? එහෙමනේ තියෙන්නේ. හරි. එතකොට x වෙනුවට මම මේ ඍණ 3 දාගන්නවා. ඍණ 3 ඍණ 1. ඕකේ වර්ගය ඍණ 6යි. නේද? එතකොට ඔයාලට පේනවා මොකද්ද? ඍණ 3යි ඍණ 1යි. නේද? දැන් මේක දැක්ක ගමන් ළමයිට මේක එක්කෝ අනේ ඍණයි ඍණයි ධන එහෙනම් ධන 4යි. ඔහොම තමයි උත්තර දාන්නේ. එහෙම නෙමෙයි මං ඊයේ කියලා දුන්නා මොකද්ද? මෙතන ಗುಣ කිරීමක් නැහැනේ පුතා. ඍණයි ඍණයි ධනයි කියලා කියන්නේ ಗುಣ කිරීමක් නැහැ. මෙතන තියෙන්නේ මොකද? ඔයාලා දන්නව කොහොමද? මෙහෙම තියෙන්නේ නැතුව ඔයාලා දන්න මෙන්න මේ වගේ තිබ්බනම් 3 ඍණ 1 කියලා තිබ්බනම් කොහොමද? ඔය තියෙන්නේ 3න් එකක් අඩු කරන්නනේ කියලා ඔයාලා මොකද්ද කරන්නේ? 3න් එකක් අඩු කරාම 2යි කියලා ලියනවා. ඕකනේ කරන්නේ. මේක තේරෙන්නේ නැත්නම් මොකද? දැන් මේක ඉස්සරහා තියෙනකොට තමයි ඍණ 3ක් තියෙනකොට තමයි අඩු කරගන්න හරි මොකක් හරි කරගන්න බැරි. නේද? හැබැයි
මේක දැන් මෙන්න මෙතන මුකුත්ම නැහැ කියන එකෙන් අදහස් මොකද්ද? මෙතන ධන ලකුණක් නේ තියෙන්නේ. ධන 3 ඍණ එකක් අඩු කරන්න තියෙන්නේ. නේද? ඒ කියන්නේ ධන 3යි ඍණ 1යි නේ මෙතන තියෙන්නේ. මම ඔයාලට ඊයේ කියලා දුන්නේ මොකද්ද? මෙහෙම තියෙදි ලකුණු අසමානයිනේ. ධන 3යි ඍණ 1යි. ඒක ලකුණු අසමානයිනේ. එහෙනම් ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරනවා. ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරන ලකුණු අසමාන නම් ඕක තේරෙන්නේ නැතිනම් හින්දා තමයි මං කිව්වේ කොල්ලෝ 3යි කෙල්ලෝ 1යි. එක කොල්ලෙක් එක්කම පැනලා ගියාට පස්සේ කොල්ලෝ දෙන්නෙක් ඉතුරු වෙනවා කියලා තමයි මෙතන නම්. මේකට අනුව. හරිද? ඕක තේරෙන්නේ නැති. හැබැයි දැන් මෙතන මොකද තියෙන්නේ? මෙතන තියෙන්නේ සමාන ලකුණු දෙක. ඍණ 3යි ඍණ 1යි. එක වගේ. එහෙනම් සමානයි නම් එකතු වෙනවා. ඒ කියන්නේ මෙතන කෙල්ලෝ 3යි කෙල්ලෝ 1යි. ඔක්කොම කෙල්ලෝ 4යි. ඒ කියන්නේ ඍණ 4යි. ඍණ 4 වර්ගය. හරිද? ඍණ 4 වර්ගය ඍණ 6. එහෙනම් ඍණ 4 වර්ගය කියන්නේ 16යි. ඒ කියන්නේ මොකද? ධන 16. ඍණ 4 වැඩි කරන්න ඕනේ ඍණ 4ෙන්. මේකේ අදහස. එහෙනම් ඍණයි ඍණයි ඔන්න දැන් ගුණ වෙනවා. හරිද? ඍණයි ඍණයි ධන 4 වරක් 4 16. ඔන්න ධන 16ක් දෙන්නේ. ඍණ 6යි. එහෙනම් කීයද? 10යි. එහෙනම් අපේ උත්තරේ කීයද මෙතනට? ධන 10යි. පැහැදිලිද? ඔන්න පළවෙනි එකේ පුරව ගන්න. දෙවෙනි එකට එනම් x සමානයි ඍණ 2 විට. හරි. එහෙනම් y සමානයි x ඍණ 1 වර්ගය ඍණ 6 සමානයි. එහෙනම් කොහමද? x වෙනුවට ඍණ 2 ආදේශ කරනවා නම් ඍණ 2 ඍණ 1. ඔනම් දැන් ඔයාලා දැන් දන්නවා. ඍණ 6යි. එක වගේ පද දෙකක් එහෙනම් කීයද උත්තරේ පුතා? එක වගේ පද දෙකක් නම් කීයද? ඍණ 3යි. කෙල්ලෝ දෙන්නයි කෙල්ලෝ 1යි ඈ ඔන්න කෙල්ලව 3යි. නම් කෙල්ලෝ නා ඍණ 3 වර්ගය. ඍණ 6යි. එහෙනම් කොහොමද? ඍණ 3 ඍණ 3ෙන් ගුණ වෙනවා කියන්නේ ධන 9යි. ධන 9 ඍණ 6යි. එහෙනම් කීයද? 9න් 6ක් අඩු වුණාම දැන් මෙතන තියෙන්නේ අර කතන්දරේම තමයි. දැන් පේනවනේ. මෙන්න ධන 9න් ධන ඍණ 6ක් අඩු වෙනවා කියන එක අදහස් මොකද්ද? මෙතන තියෙන්නේ ධන. ධන කියන්නේ කොල්ලෝ. කොල්ලෝ 9කින් කෙල්ලෝ 6ක් සෙට් වෙලා යනවා. ඉතුරු වෙන්නේ කොල්ලෝ 3යි. ඒක තමයි ධන 3යි කියලා. ඔයාලා පොඩි කාලේ ඉඳන් පුරුදු වෙලා දෙනවද? මෙන්න මේ වගේ තියෙද්දි ඍණ ලකුණක් නැතුව තියෙද්දි අඩු කරන්න දන්නවා. 3යි. දැන් මෙතනට 3යි. ධන 3යි. ඊළඟට ඍණ 1. ඍණ 1 ආදේශ කරලත් අපිට හදන්න පුළුවන්. හරිද? හරි. ඍණ 1 ආදේශ කරලා ඍණ x සමානයි ඍණ 1 විට කියලා ආදේශ කරාට පස්සේ අපිට y සමානයි x ඍණ 1 වර්ගය ඍණ 6යි. අපිට කොහොමද එන්නේ? x වෙනුවට ඍණ 1ක් ආදේශ කරනවා ඍණ 1යි. ඔන්න ඍණ 1 අඩු කිරීම ඍණ 1 වර්ග ඍණ 6යි. අන්තිමට කීයද එන්නේ? ඍණ 1යි ඍණ 1යි ඍණ 2යි. ඍණ 2 වර්ගය ඍණ 6යි. එහෙනම් ඍණ 2 වර්ගය කියන්නේ මොකද්ද? ධන 4යි. නේද? ධන 4යි. 4 ඍණ 6යි. යන්න. දැන් අනිත් පැත්තට සිද්ධ වෙන්නේ යන්නේ. කොල්ලෝ 4යි කෙල්ලෝ 6ක් ඉන්න වැඩි කෙල්ලෝ ගන්න. එහෙනම් මොකද්ද වෙන්නේ? කොල්ලෝ 4ක් එක අර කෙල්ලෝ 6 දෙනාගෙන් 4ක්. එතකොට ඉතුරු වෙන්නේ කීයද? ඍණ 2යි. එහෙනම් මෙතනට එන්නේ කීයද? ඍණ 2යි. හරි. හරි. ඔහම ඉන්න පොඩ්ඩක්. ඔව්. හරි. හරිනේ වැඩේ. ඉතින් මේ විදිහට මේක පුරව ගන්න පුළුවන් ද පුතා ඔයාලට? මට මැසේජ් එකක් දාන්නකෝ. හරි. තව එකක් මම පුරවන්නම්කෝ මෙතන ඍණ දෙක. බිඳුව. x සමානයි බිඳුව විට.
ඔන්න මම ඔක්කොම දැන් පුරවගෙන යනවා. එහෙනම් මොකද්ද? y සමානයි මෙන්න සමීකරණේ x ඍණ 1 වර්ග ඍණ 6යි. එහෙනම් x වෙනුවට මම දාන්නේ කීයද පුතා? බිඳුව. බිඳුව ඍණ 1. ඕකේ වර්ගය ඍණ 6යි. එහෙනම් බිඳුවට ඍණ එකක් එකතු වුණොත් ඒත් කීයද? ඍණ 1ම තමයි. බිඳුව කියන්නේ කිසිම දෙයක් නැති එකක් නේ. ඒකට තව ඍණ එකක් එකතු වුණොත් කීයද? ඍණ 1ම තමයි ලැබෙන්නේ. ඍණ 1 වර්ගය ඍණ 6යි. එහෙනම් ඍණ 1 වර්ගය කියන්නේ මොකද්ද? ඍණ 1 වැඩි කරන්න ඕනේ ඍණ 1කින්. එහෙනම් කීයද? ඍණ ඍණයි ධන 1 වරක් 1 1යි. 1ෙන් 6යි. දැන් මොකද දත්තු? ඔන්න කොල්ලෝ 1යි. හරිද? කොල්ලෝ 1යි මෙතන ධන 1යි ඍණ 6යි. එහෙනම් කෙල්ලෝ 6යි අන්තිමට මූ එක කෙල්ලෙක් කරන් පැනලා ගියාට පස්සේ ඉතුරු වෙන්නේ කෙල්ලෝ 5යි. ඍණ 5යි. එහෙනම් මෙතන ඍණ 5යි. හරිද? ඉතින් මේ විදිහට පුතා ඔයාලට දිගටම මේක පුරව ගන්න පුළුවන් කියලා මම හිතනවා. හරිද? එතකොට මම මෙතන වගුව පොඩ්ඩක් දාගෙන යනවා. මම හිතින් මේකට දාගෙන ආදේශ කරනවා. එතකොට මෙතන ධන එක දැම්මොතින් කොහමද? තව එකක් දාන්නම්කෝ. මෙතන එකත් ආදේශ කරන්නම්කෝ. ඔව්. x සමානයි ධන 1 විට. හරිද? x සමානයි ධන 1 විට y සමානයි x ඍණ 1 වර්ගය ඍණ 6යි ඈ. ඔන්න x වලගේ ධන 1යි අඩු කරනවා එකක්. එතකොට කොහොමද? එකෙන් එකක් අඩු කරන්න තියෙන ඍණ 6. එකෙන් එකක් අඩු කරොත් කීයද? බිඳුවයි. ධන 1කින් ඍණ 1ක්. මොකද්ද වෙන්නේ? එක කොල්ලයි එක කෙල්ලයි. සෙට් වුණා පැනලා ගියා. මේකනේ වෙන්නේ. එතකොට බිඳුවයි එතන. බිඳුවේ වර්ගය බිඳුවයි. ඍණ 6 බිඳුවෙන් බිඳුවේ වර්ගය බිඳුවනේ. ඒක වැඩක් නැහැ. එතකොට බිඳුවෙන් 6ක් අඩු වෙනවා කියන්නේ කීයද? ඒත් ඍණ 6ම තමයි ලැබෙන්නේ අපිට. අඩුවීමක් වෙන්නේ නැහැ. එහෙනම් මෙතන ඍණ 6යි. එතනින් එහාට ඔයාලට ගාන හදන්න තියෙන්නේ. මෙතන මම තව එකක් දාන්නම්. 4 කියලා දාන්නම්. ඉතින් මේක පුරවගෙන යන්න තියෙන්නේ. පුතා මේක පුළුවන් ද බැරිද කියලා මට දාන්නකොට ටක් ගාලා chat එකට මැසේජ් එකක් ඔයාලා ටික. ඒකට මම මෙතන දාගෙන යනවා. දෙක දැම්මොතින් දෙකෙන් එකක් අඩු වුණාම 1යි. එකේ වර්ගය 1යි. මෙතන එතකොට ඍණ 5යි. එතන ඍණ 5යි එනවා. ඍණ 5යි. ඊට පස්සේ මෙතන දානවා අපි 3. 3 ආදේශ කරොතින් 3ෙන් එකක් අඩු කරොතින් 2යි. දෙකේ වර්ගය 4යි. 4ෙන් ඍණ 2යි. ඊට පස්සේ මෙතනට එනවා 4 දැම්මොත් 4ෙන් එකක් 3යි. 3ෙන් 3 වර්ගය 9යි. 9ෙන් 6යි 3යි. 3යි. තව එකක් දාගන්න පුතා මේක සම්පූර්ණ වෙනද මෙතන 5 කියලා දාන්න x වල 5ට එනකන් ඇදෙනවා ඈ. උගුර මෙතෙන් එන්නේ 10යි. හරි. පේනවනේ? හරි. ওই වගුව දැන් ඔයාලා පොතට දාගන්න ඕනේ. හරිද? මේ ප්‍රස්ථාරයේ සමීකරණයයි මේ වගුවයි දාගන්න ඕන. හදන විදිය දන්නේ නැත්නම් අඩුම මෙවුවා තුනක්වත් හදාගන්න විදිය දාගන්න ඕන. හරිද? දන්නේ නැත්නම් කියන්නේ දාගත්තට කමක් නැහැ. ඕක සමහරවල්ලාට දැන් අපි වෙන ගණන් අරවා මේවා කරනකොට හදාගන්න වෙනවනේ. හරි. අමතක වෙනවා සමහර වෙලාවට. ඉතින් ඒ හින්දා මේන් තුනක් විතර දාගත්තා නම් ඇති ඔක්කොම ඕනේ මේක ලියාගෙන වගුව දාගෙන අනිවාර්යෙන් වගුව දාගන්න ඕන. ඊට පස්සේ මේ ටික මේකෙන් තුනක් විතර දාගත්තා නම් ඇති. තුනක් හරි එකක් වුණත් කමන්නේ හරියට මතක තියාගෙන දාගන්න ඕන. ඒ ටික තමයි මට chat එකට මැසේජ් එකක් දාන්න ඕන. මේක ගන්න පුළුවන්ද බැරිද කියලා. පුළුවන් නම් පුළුවන් කියලා දාන්න පටස්කාර. මං ඔයාලත් එක්කම තමයි යන්නේ වැඩේ හරියට පුළුවන්ද බැරිද කියන එක මම දැනගන්න ඕනේ. නිරාශා යශෝදරා ඔයාලා ටික දාන්න බලන්න. මැසේජ් එකක් මට අනිවාර්යෙන් දාන්න ඕනේ ඈ. ඒකල ප්‍රස්ථාර කොලයක් තියෙනවා තියාගන්න. ඊට පස්සේ අපි ප්‍රස්ථාරය අඳුව. ප්‍රස්ථාරය ඇඳලා පස්සේ මම ප්‍රශ්න ටික ඔයාලට දෙනවා. රශ්මිකා හරි. නිරාශාට ඉරුනිකා හරි. හරි. යශෝදරාට මොකද දත්තේ පුළුවන්ද? පුළුවන්. හරි. හරි මේකත් එනම් දාගන්න.
ඔයාලා වගුව ඇඳ ගන්න මම විනාඩියක් විනාඩි දෙකක් දෙන්නම් මේක පුළුවන් නේ දාගන්න. ආ හරි යසෝදරාට පුළුවන් හරි. හරිනේ පුතා එහෙනම් මම මේක මකන්නම් මේ ටික මේ දෙයක් විතර ඔයාලා දාගත්තනේ මම හිතනවා පිළුවන් ඇති කියලා. පුළුවන් නේ? අවුල නැහැ මතේෂ? පුළුවන්. අවුල නැහැ හරි. හරි එහෙනම් මේ ටික මකන්නද පුතා? මේ කියන්නේ වගුව මකන්න නැහැ වගුව ඕනේ. මේ ටික මකන්න හදන්නේ මම මේ අපිට ප්‍රස්ථාරය ඇඳ ගන්න ඕනේ මෙතනින් එහාට ප්‍රස්ථාරෙත් එක්ක තමයි අපි යන්නේ වැඩේ. හරි එහෙනම් මකන්නම් හරිද? හරි. නිරාශ මකන්නම් හරි අවුලක් නැහැ නේ. හරි. හරි. එතකොට මේ හරි මම මේ එන ප්‍රස්ථාරය අඳිනවා. අපේ ප්‍රස්ථාරය මෙහෙම x අක්ෂය y අක්ෂය මම දාව ගන්නවා. මේක පොඩ්ඩක් ඇදයි. හරි. දැන් හොඳයි. මේක y අක්ෂය අනිවාර්යෙන් ඔයාලා අක්ෂ ලකුණු කරගන්න ඕනේ x අක්ෂය y අක්ෂය කියලා. එතකොට මේක මේ දෙක ඡේදනය වෙන තැන තමයි අපි බිඳුව කියලා ගන්නෙ. එතකොට මෙතනින් අපිට බලාගන්න පුළුවන් y කොච්චරක් කුසට යනවද කියලා. y වල යනවා ධන 10 දක්වා. මේ පැත්තට ධන එහෙනම් මම 2 4 6 8 10 කියලා මම මෙතනින් ගන්නවා. 10 12 කියලා මම ඕනනම් දා ගන්නවා. එතකොට y අක්ෂය ඍණ පැත්තට යනවා ඍණ 6 වෙනකන්. මේක මම ඍණ 2 ඍණ 4 ඍණ 6 ඍණ 8 වෙනකන් ඔන්න මම පල්ලෙහාට දාගත්තා. හරිද? හරි. ඊට පස්සේ මම මේ පැත්තේ x අක්ෂයේ ධන පැත්තට තියෙනවා 5ක්. හරිද? ධන පැත්තට 5ක් තියෙනවා. එතකොට මම ධන පැත්තට ඔන්න 1යි 2යි 3යි 4යි 5යි ඔන්න 6ක් කියලා මම ඕනනම් දාගත්තා. ධන මේ පැත්තට දාන. එතකොට මේ පැත්තට අක්ෂය ඍණ එනවා නේද? කීයද ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි. ඔන්න ඍණ 4යි කියනවා දාගන්නවා. හරිද? හරි. ඔයාලට ඊයේ මම ප්‍රස්ථාර පාඩමේදී කියලා දුන්නා ඛණ්ඩාංක ලකුණු කරන්නේ කොහොමද? ඛණ්ඩාංකයක් කියවන්නේ කොහොමද? එතකොට මුලින්ම x අක්ෂය කියවලා ඊළඟට y අක්ෂය කියවන්නේ කියලා නේද? එතකොට මම අද ඕවා කියලා දෙන්න යන්නේ නැහැ. මම අද කෙලින්ම ඛණ්ඩාංක දැන් මේ වගුවේ ඛණ්ඩාංකය මොකද? මුලින්ම ඍණ 3 10. දන්නවනේ. මුලින්ම x අගය කිව්වා පස්සේ y අගය අපි කියන්නේ නේ. තේරුණානේ? හරි. එහෙනම් මේකේ මම තියෙන අගයන් ටික මම මාක් කරනවා මුලින්ම ඍණ 3.
එහෙනම් මුලින්ම x වල අගයන් එහෙනම් x වල ඍණ 3 මෙන්න x වල ඍණ 3 තියෙනවා මෙතන y වල 10. එහෙනම් මෙහෙම y වල ධන 10නේ. ධන 10 තියෙන්නේ උඩ. ඔන්න ඔහොම. මෙහෙමනේ තියෙන්නේ. මම හිතනවා මෙන්න මෙතන වගේ කියලා නේද? ඔව් මෙන්න මේ ගාන වගේ. ඔන්න ඔන්න ඔහොම මාක් කරනවා. හරි. ඔන්න එකයි. ඊට පස්සේ දෙවෙනි එක ඔව් තුනේ හරි. ඊට පස්සේ ඍණ x වල ඍණ 2 y වල ධන 3. ධන 3 තියෙන්නේ මෙතන. ඍණ 2 ධන 3 මෙතන. නියමයි. ඔන්න ධන 3. හරිද? ඊට පස්සේ ඍණ 1 x වල ඍණ 1 y වල ඍණ 2. මෙන්න පුතා වැඩේ මෙන්න දැන් ඍණ පැත්තට බහලා තියෙන්නේ. හරිද? x වල ඍණ ඍණ 1 y වල ඍණ 2. හරිනේ? හරි ඊට පස්සේ මොකද්ද? x වල බිඳුවේ x වල බිඳුව කියන්නේ මොකද මෙතන ඔන්න ඍණ 1 එනම් බිඳුව. මේ බිඳුව කියන තැන මේ දෙකටම පොදුයි. හරිද? බිඳුවේ x වල බිඳුවේ y වල කීයද? ඍණ 5. ඍණ 5 කොතනද තියෙන්නේ මෙන්න මෙතන නේද? ඔන්න ඔතන තියෙනවා. හරිනේ? හරි ඊට පස්සේ මොකද්ද? ඍණ 5 අරගේ මොකද්ද? ධන 1 x වල ඔන්න දැන් ධන පැත්තට යනවා. x වල ධන 1 y වල ඍණ 6. x වල ධන 1 y වල ඍණ 6 තියෙන්නේ මෙතන. හරිනේ? ඔන්න මේ හරියේ ලකුණු වුණා. හරිද? ඊට පස්සේ දැන් අපි ආපහු යනවා. ධන 2 ඍණ 5. ධන 2 ඍණ 5. ධන 2 මෙහෙම ආවා. ඍණ 5 කියන්නේ මෙතන. අන්න මෙතන. හරිනේ? ධන 2 ඍණ 5. ඊට පස්සේ මොකද්ද? ධන 3 ඍණ 2. ධන 3 ඍණ 2 මෙතන. ධන 3 ඍණ 2. ඔන්න. හරි ඒකත් හරි. ධන 3 ඍණ 2ත් හරි. ඊට පස්සේ තියෙනවා 4 ධන 3. 4 ධන 3. x වල 4 y වල ධන 3. මේ ගාන වගේ. මට හිතෙන්නේ මෙතන විතර හොඳයි කියලා මට හිතෙනවා. හරිනේ? ඊට පස්සේ කොහොමද? y වල ධන 5 නෑ x වල ධන 5 මේක 10යි. 10 කියන්නේ ඔන්න ඔතනින් වගේ සෙට් වෙනවා. මම මේ හරිය විතර ලකුණු කරගන්නවා. හරිද? ඔන්න ඔය වගේ සෙට් වෙනවා. උඩ මම මේ ටික යා කරනවා දැන්. මෙහෙම නොම යා වෙනවා. හරිද? ඉතින් ওই වගේ ලස්සනට ඔයාලගේ ප්‍රස්ථාරය එනවා. ඒවල මේ ප්‍රස්ථාරය තමයි ඇඳ ගන්න ඕන. හරිද? හරි. මට ප්‍රස්ථාරය ඔයාලා ඇඳගෙන ඉවර වෙලා මට මැසේජ් එකක් දානවා. එතනින් පස්සේ අපිට ලොකු වැඩ ගොඩක් තියෙනවා කරන්න. එතනින් පස්සේ තමයි මම ප්‍රශ්න දෙන්නේ. ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට ඔයාලා ප්‍රස්ථාරෙත් එක්ක ලකුණු කර කර ඔයාලා යනවා. හරිද? මම විනාඩි 5ක් දෙන්නම් පාට් ගාලා ප්‍රස්ථාරය ඇඳලා මට මැසේජ් එකක් දාන්න ඕන. ඔව්. ප්‍රස්ථාර කොලේ ඇඳ ගන්න ප්‍රස්ථාරේ. ප්‍රස්ථාරය ඇඳලා ඉවර වුණු කට්ටිය ටක් ගාලා අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න chat එකට පුතා ඈ. අනිවාර්යෙන් දාන්න අපේ ටයිම් එක නැත්තම් පට්ටම වැදගත් ඈ. අනිත් එක තමයි පුතා මේ මෙහෙම දැන් මේ ඛණ්ඩාංක මෙහෙම තියෙද්දි මේක දැන් කියව මේක අඳින්න බැරි කවුරු හරි ඉන්නවද? යශෝදරා පුළුවන් නේ? රශ්මිකා නිරාශා හිරුනිකා මං හිතනවා ඔයාලට මේ ප්‍රස්ථාරයක් ඇඳගන්න බැරි වෙන මට්ටමේ නැහැයි කියලා. මොකද ගොඩක් අය අඳිනවනේ සාමාන්‍ය ප්‍රස්ථාරය ඇඳගන්න පුළුවන්. ඊට පස්සේ අහන ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න බැරි. ඔයාලා ඔක ඇඳලා පස්සේ මම මේක මකලා දානවා වගුව. දැන් වගුව අවශ්‍ය නැති හින්දා මම වගුව මකලා දානවා. හරිද? වගුව මම මකලා දානවා. මේක විතර තිබ්බ මේ ලක්ෂයක් තිබ්බ ඒක මම අඳින්නම්. හරි. නිරාශා ඇඳලා ඉවරයි කියලා දාගෙන හොඳයි good නියමයි. ඔන්න ඔතන. මං වගේ නෙමෙයි ලස්සනට ඔයාලට ප්‍රස්ථාරයේ හරි ලස්සන ප්‍රස්ථාරයක්. හරි හිරුනිකා ඉවරයි.
නිරාශා ඉවරයි. අනිත් දෙන්නත් ඉවර වුණාන් පස්සේ අපි හදමු. හරි. ස්මිකා ඉවරයි. ආයි කවුද ඉන්නේ? අ, හරි. යශෝදරා ඇඳලා ඉවර කරන්නකෝ ඈ. පට් ගාලා. හ්ම්. ඔයාලා ටිකක් ටක් ගාලා ඇඳලා ඉවර කරගන්න ඈ. පටස් ගාලා. ලක්ෂ ටික දාගෙන, අණ්ඩාංක ටික දාගෙන ඉවර කරගන්න. හරි යශෝදරාත් ඉවරයි. හරි පුතා මෙතන මේ ළමයි දෙන්න තුන් දෙනෙක් ඉන්නවා. මේ ඒ කට්ටියත් වැඩි ඉවර වෙනකන් ඉන්න ඈ. හරි. නෑ වා මේ ප්‍රශ්න ලියා ගන්න මේ කොළ පොතේ. හරි. පුතා දැන් අපි මේ ප්‍රස්තාරෙත් එක්ක අපි ප්‍රශ්න ටික පටන් ගන්න ඕන. මේකේ මම පොඩි එකේ ඉඳන් වැඩි වෙන විදිහට තමයි ප්‍රශ්න ටික දෙන්නේ. හරි. එතකොට මේ පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න උපරිම හෝ අවම අගය. පළවෙනි එක උපරිම හෝ අවම අගය. හරිද? එතකොට මේක ප්‍රස්ථාරය උපරිමයක්ද අවමයක්ද කියන එක තේරුම් ගන්න ඕනේ මුලින් මේක උපරිමයක්ද අවම අගයයි හොයාගන්න. එහෙනම් මුලින්ම අපි බලන්න ඕනේ මොකද්ද? මෙන්න මේ U අකුර වගේ තියෙනවනම් මේක අවමයක්. හරිද? අවමයක. හරිද? මේක අවමයක්. එතකොට මේ U අකුර වගේ තියෙනවනම් අවමයක්. මේක යටම මෙන්න මේ යටම තියෙන අගයට අපි කියනවා අවම අගය. හරිද? මේකට කියනවා අවම අගය. දන්නේ නැත්නම් ලියාගෙන යටම ලක්ෂයට තමයි අපි අවම අගය කියන්නේ. එතකොට ඒකේ y වල අගය තමයි අපි ගන්නෙ. එහෙනම් කීයද අවම අගය කීයද? අවම අගය සමානයි කීයද? ඍණ 6යි. අවම අගය සමානයි ඍණ 6යි. උත්තරේ ඍණ 6යි. හරිනේ? ඒක ඒ විදිහට දාගත්තා. y සමානයි කියලා දාගත්තත් කමන්න. y සමානයි ඍණ 6යි කියලා කිව්වත් කමන්නේ නැහැ. හරිද? y සමානයි ඍණ 6ට කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ ලියාගන්න සමමිතික අක්ෂයේ සමීකරණය. සමමිතික අක්ෂයේ සමීකරණය. සමමිතික අක්ෂයේ සමීකරණය මොකක්ද කියලා අහුවොත් ඔයාලගෙන් මේ ප්‍රස්ථාරය සමානව කොටස් දෙකකට බෙදනවා කියන එක තමයි මේ කියන්නේ. ඔව්. එතකොට සමමිතික අක්ෂයේ සමීකරණය කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරය හරියටම සමාන කොටස් දෙකකට වෙන් කරොතින් මෙන්න මෙහෙම ඉරක් ඇන්දට පස්සේ මේක හරියටම ඇඳෙන්නේ මොකක් කෙලින්ද? ධන එක කෙලින් ඇඳිලා තියෙන්නේ නේද? මෙහෙම රේඛාවක් ඇඳුවොත් මොකද්ද? x අක්ෂය කැපිලා ගිහිල්ලා තියෙන්නේ කීයෙන්ද? හරියටම මෙහෙම රේඛාවක් ඇඳුවොත් x කැපිලා තියෙන්නේ ධන එකෙන් හින්දා අපි කියනවා x සමානයි ධන 1යි කියලා කියනවා සමමිතික අක්ෂයේ සමීකරණය. මොකද්ද? x සමානයි ධන 1යි කියලා තමයි පුතා අපි මේකට කියන්නේ. හරිද? හරි. ඊට පස්සේ ලියාගන්න x සමානයි ධන 1යි.
හරි. ඊට පස්සේ ලියාගන්න ඔයාලා දැන් දන්නවනේ ප්‍රස්ථාරයේ උපරිමයක් දවමයක්ද කියලා අහන්න දෙයක් නැහැ. ඒක එහෙමත් අහන ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක ඔයාලා මම හිතනවා පුළුවන්. හරි ඊට පස්සේ ලියාගන්න ප්‍රස්ථාරයේ වර්තන ලක්ෂයේ ඇල ඉරක් හැරවුම් ලක්ෂය වර්තන ලක්ෂය ඇල ඉරක් හැරවුම් ලක්ෂය තව එකක් ශීර්ෂය එහෙම නැත්නම් ඊට පස්සේ තව ඇල ඉරක් ගහලා ලියාගන්න උපරිම හෝ අවම ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න. අම්මට සෝරි. දැන් මොකද්ද සීන් එක? දැන් ඔයාලට මොකද ඔයාලා දන්නේ මොකද්ද? මෙතනට දන්නවා අවම අගය කියලා දන්නවා. එතකොට මේ අවම අගය විතරක් නෙමෙයි මෙතනට කියන්නේ. මෙතනට අපි කියනවා හැරවුම් ලක්ෂය කියලා කියනවා. වර්තන ලක්ෂය කියලා කියනවා. මෙතනට කියන තව නමක් ශීර්ෂය. හරිද? උපරිම හෝ අවම අගය නම් 4-5ක් තියෙනවා. හරිද? මේ ඔක්කොම මතක තියාගෙන යන්න මෙන්න මෙතනට කියන නම ඕක. හරිද? එතකොට මෙන්න මෙතන තියෙන මේ ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න කිව්ව ගමන් ඊයේ මං කියලා දුන්නා ඛණ්ඩාංක ලියන්නේ මොකද්ද? මුලින්ම x වල අගය කියනවා. ඊට පස්සේ y වල අගය කියනවා. x වල අගය කීයද? ධන 1යි. y වල අගය ඍණ 6යි. එහෙනම් ඔන්න ඛණ්ඩාංකේ මං කියලා දුන්නා. ලියන විදිය ඊයේ කියලා දීලා තියෙන්නේ. මුලින් x වල අගය පස්සේ y වල අගය ලියන්න තියෙන්නේ. මෙහෙම x y කියලා උඩින් ලියන්න ඕනේ නැහැ. ඔයාලගෙන් ඛණ්ඩාංක විතරයි ලියන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඊට පස්සේ අහන එක තමයි ප්‍රස්ථාරයේ මූල සොයන්න කියලා. හරිද? ප්‍රස්ථාරයේ මූල සොයන්න කියලා අහනවා. හරිද? එතකොට ප්‍රස්ථාරයේ මූල සොයන්න කිව්ව ගමන් මෙන්න මේ x අක්ෂය කැපිලා ගිහිල්ලා තියෙනවනේ පුතා තැන් දෙකක්. මොකද්ද? හොඳට බලා ගන්න ඕනේ ඈ. මෙහෙම ප්‍රස්ථාරය ඇඳගෙන අපි ගියාට පස්සේ මෙන්න මෙතනින් කැපිලා තියෙනවා එකක්. ආය කැපිලා තියෙනවා කොහෙන්ද? මෙන්න මෙතනින් කැපිලා ගිහිල්ලා තියෙනවා. නේද? එතකොට මූල හොයන්න කියලා කිව්වොතින් ඔයාලා මෙන්න මෙතන ලක්ෂයට අපි කියනවා ඍණ මූලය. ඍණ පැත්තෙන් කැපිලා තියෙන්නේ. ඍණ මූලය. මේක ඍණ මූලය. එහෙනම් මේක මොකද්ද? මේකට අපි කියනවා ධන මූලය කියලා. හරිද? එහෙනම් ප්‍රස්ථාරයේ මූල සොයන්න කියලා කිව්වොතින් අපි ලියනවා ධන මූලය. ධන මූලය කොහොමද? x සමානයි කීයද? දැන් මෙතන 3යි 4යි මැද්දේ වගේ නේ මගේ ගෙනම් කැපිලා තියෙන්නේ. ඔයාලා බලන්න ඕනේ කොටු කීයක් කැපිලා තියෙනවද කියලා. ඔයාලා ගන්න විදිහත් එක්ක බලන්න. 3යි 4යි අතර දශම ස්ථාන 10ක් තියෙනවනේ. ඒ කියන්නේ ඔයාලා ගත්ත කොටු එකෙන් එකට නම් මේ පැත්තට ගත්තේ කොටු 5යිනේ තියෙන්නේ. එහෙම නැත්නම් මේ බිඳුවේ ඉඳලා එකට තියෙනවා නම් කොටු දෙකක් අනිවාර්යෙන් කොටු 10ක් තියෙනව නේද ප්‍රස්ථාරේ. හරි එහෙනම් ඔයාලා බලන්න ඕනේ මෙතන මගේ එක නාම 3.4ක් විතර තියෙනවා. මම ලියන 3.4යි කියන. ධන මූලය x සමානයි 3.4යි. ඍණ මූලය ලියනවා මූලය x සමානයි මේක කීයද? ඍණ 1.4යි හරි 5යි හරි ඔය වගේ එකක් ලියනවා. ඍණ 1. මේකට අනුව සාමාන්‍ය 6ක් විතර තියෙනවා. මේක වැරදි. දැන් මේ ගාන වගේ ඉන්නවා. කමන්න 1.4යි කියලා මම ලියනවා. ඔයාලා හරි උත්තරේ ලියන්න ඕනේ. මම දන්නේ නැහැ හරියටම. 1.4යි කියලා ලියාගන්න. තමයි මේ පැත්තේ. හරිද? මම නිකන් අදින කොට යද වෙනවනේ. මේක තමයි වැදගත්ම දේ. හරිද? ප්‍රස්ථාරයේ මූල ලියන්න කිව්ව ගමන් මෙන්න මේ විදිහට දෙකම ලියන්න. හදිස්සියට ඔයාලට මෙන්ෂන් කරලම කිව්වොතින් ප්‍රස්ථාරයේ ධන මූලය විතරක් ලියන්න කියලා. එහෙනම් ධන මූලය විතරක් ලිව්වනම් ඇති. හරිද? ඍණ මූලය විතරක් ලියන්නේ කොහොමද? ඍණ මූලය ලිව්වනම් ඇති. දැන් මූල කිව්ව ගමන් දැන් ආයේ බය වෙන්න දෙයක් නැහැ. මේක ඕනි වුණා පස්සේ. ප්‍රස්ථාරයේ පස්සේ ගණන් හොයන්න. තව සුළු කිරීම තියෙනවනේ. කැල්කියුලේෂන්. ඒවට මේ ටික ඕනි වෙනවා. ඒකට මේක හරියටම ගන්න ඕන. හරිද? ඒකට මේ ඔන්න දැන් දන්නවා. ධන මූලය මේක, ඍණ මූලය මේක. එතකොට පුතා දැන් ඔයාලා හිතන්න එපා මේක මේ
උපරිම අගයක් තියෙන ප්‍රස්ථාරවල මේක නෙමෙයි දන්නේ නැහැ. එහෙම නැහැ උපරිම අගයක් තිබ්බත් ඕකම තමයි. හරිද? හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ ලියාගන්න මෙන්න මෙහෙම. දැන් තමයි අපේ වැඩේ පටන් ගන්නෙ. ලියන්න. ශ්‍රිතේ අගය හරි මෙතනට එනකම් පුළුවන් අවුලක් නැති අවුලක් තියන අය කවුරු හරි ඉන්නවද? මට මැසේජ් එකක් දාන්න පුතේ අවුලක් තියෙනවා නම් ඈ. අවුලක් නැහැ නේ. හරි. ඊට පස්සේ ලියාගන්න ශ්‍රිතේ අගය අඩුවන එක්සි අගය පරාසය ලියන්න. ශ්‍රිතයේ අගය අඩුවන එක්සි අගය පරාසය ලියන්න. ශ්‍රිතයේ අගය අඩුවන එක්සි අගය පරාසය ලියන්න. හරිද? ඔයාලා ප්‍රස්ථාරයක් ඇඳගෙන මේ ප්‍රස්ථාරේ මෙවට ටික ලකුණු කරගන්න ඕනේ ඈ. දැන් මම මේ දාපු ඒවා ටික ඔයාලා ලකුණු කරගත්තද ප්‍රස්ථාරේ මේ ඇඳපු ඒවා? ඒවට ටික දාගන්න ඕනේ. ඈ? මේක ඇඳගත්තේ නැද්ද? ප්‍රස්ථාරය ඇඳලා නැහැ. හරි කවන්නේ. හරි මම පස්සේ දෙන්න. හරි. ඔයාලා පුතා මම මේ දාන ඒවා ඔයාලගේ ප්‍රස්ථාරේ ලකුණු කරගන්න ඕනේ ඈ. මේක දැන් ඍණ මූලේ නම් මේක ලියා ගන්න ඕනේ. මං ඊතල දාන ඒවා ලියා ගන්න. දන්නේ නැති ඒවා තියෙනවා නම් ලියා ගන්න. මොකද්ද? කැත වුණාට කමක් නැහැ ප්‍රස්ථාරය. ඕකේ උඩම අද ගන්න. කොයින් හරි. හරිද? මේක දැන් මෙහෙම කඩේටක් දාන x සමානයි ධන 1යි. මේක තමයි සමමිති කක්ෂයේ සමීකරණය කියලා අමතක වෙනව නම් ලියා ගන්න ඕනේ. හරිද? එතකොට ඒක අපිට වැදගත් වෙනවා. හරි? හරි. එතකොට මේක ඍණ මූලය. ඔන්න අමතක වෙනවා නම් මේක ඍණ මූලය. ඍණ මූලය. හරි. ඊට පස්සේ මම ප්‍රස්ථාරය කිව්වේ මොකද්ද? ශ්‍රිතයේ අගය අඩුවන එක්සි අගය ප්‍රාන්තරය ලියන්න. එහෙම නැත්නම් පරාසය ලියන්න කියලා කියන. කියන්නේ පරාසයක් ලියන විදිහ මම පස්සේ කියන්නම් දැන්. මම මේකට පුතා මේ ඉංග්‍රීසි අකුරු ටිකක් දාගන්නවා. මෙතනට දානවා A මෙන්න මේ ඍණ මූලයේ ගාවට දානවා B මෙතනට දානවා C කියලා. මෙතනට C මෙතනට දානවා C නම් මෙතන D මෙතනට දානවා E කියලා දානවා. හරිද? A B C D E කියලා මම දානවා. දාලා ඉවර වෙලා මම දැන් හරි එහෙනම් මේ ටික දැන් මම කරනවා. හරි. ධන මූලය ඍණ මූලය කියන ඒවා ටික අයින් කරලා හරි. කඩේලි ටිකත් මම ඔන්න අයින් කරනවා දැන්. ඔයාලට පැහැදිලිව පෙන්වන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ ශ්‍රිතයගේ පරාසයන් ගැන අහනකොට මුලින්ම දැනගන්න ඕනේ ප්‍රස්ථාරේ ගමන් කරන්නේ කොයි පැත්තෙන්ද කියලා. හරිද? පුතා ප්‍රස්ථාරයක් හැම වෙලාවෙම මෙහෙම තිබ්බට මේ විදියට තියෙනවා. එහෙම නැත්නම් අනිත් පැත්තට තියෙනවනේ උපරිමයක් විදියට. එතකොට මේ කොහොම තිබුණත් ප්‍රස්ථාරයක් පටන් ගන්න මේ වම් අත පැත්තේ. හරිද? වම් අත පැත්තෙන් මෙන්න මේ කට ඇරුණු පැත්තෙන් තමයි පටන් ගන්න. එහෙනම් මේ පැත්තෙන් තමයි ප්‍රස්ථාරය පටන් ගන්න. මෙහෙම තමයි ප්‍රස්ථාරය යන්නේ. හරිද? එහෙම යනකොට ඔහොම එනවා. එතකොට මේ විදිහට ඔහොම මේ විදිහට යනවා. හරිද? ප්‍රස්ථාරය ওই විදිහට තමයි යන්නේ. ගමන් කරන්නේ. එතකොට මේකේ A B C D E කියලා මම ලක්ෂ 5ක් දාලා තියෙනවනේ. හරිද? එතකොට මට කියන්න දැන් මම ඔයාලට දුන්න මේ ප්‍රශ්නේ මොකද්ද? ශ්‍රිතය කියලානේ. ශ්‍රිතය කියලා කියන්නේ මේකේ ඔයාලා දන්නේ නැති වුණාට ශ්‍රිතය කියන්නේ y වල අගය. දැන් ඔයාලා y වල අගය දන්නේ නැද්ද? දන්නවා. ඇයි වගුවක් ගහගෙන හත්තිලව්වේ යටින් දාගත්තේ y වල අගයනේ. හරිද? එතකොට මේ ශ්‍රිතය අගය මෙතනින් පටන් ගන්නකොට ශ්‍රිතය අගය කීයද? ශ්‍රිතය අගය 10යි. මේ වෙලාවේ ශ්‍රිතය අගය 10යි. මේ වෙලාවේ ශ්‍රිතය අගය කීයද B වලදී? ශ්‍රිතය අගය 0යි. නේද? මේ වෙලාවේ ශ්‍රිතය අගය 10යි. මේ මෙතනදී ශ්‍රිතය අගය 0යි. මෙතනදී ශ්‍රිතය අගය කීයද? C වලදී ඍණ 6යි. මෙතනදී ශ්‍රිතය අගය මතිශ කීයද? ඍණ 6යි.
මෙතනදී කීයද? D වලදී. ශ්‍රිතයගේ තියෙන මෙහෙ මේ y වල කියන්නේ අහන්නේ මෙතනදී බිඳුවයි. ආයෙ මෙතනදී මොකද්ද? 10යි. ඔයාලට තේරෙන්නේ නැද්ද මෙතන ඉඳලා මෙහෙම එනකොට මෙතනට එනකම් මොකද්ද වෙලා තියෙන්නේ? මෙන්න මෙහෙම ශ්‍රිතයගේ මොනවා වෙලාද? අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. ආයෙ C වල ඉඳන් E වලට එනකොට ආයෙ ශ්‍රිතයගේ වැඩි වෙලා 10ට එනකම් ඇවිල්ලා තියෙනවා නේද පුතා? එහෙනම් මෙන්න මේ A වල ඉඳන් E දක්වා C දක්වා තමයි මොකද්ද? ශ්‍රිතයගේ අඩු වෙලා ගිහිල්ලා තියෙන්නේ. මොකද්ද? මෙතනදී ශ්‍රිතයගේ 10යි. මෙතනදී බිඳුවට ඇවිල්ලා බිඳුවටත් වඩා අඩු වෙලා ගිහිල්ලා තියෙනවා කීයද? C වලදී. C වලදී කීයද? ඍණ 6 වෙනකම්ම අඩු වෙලා ගිහිල්ලා තියෙනවා නේද? එහෙනම් ශ්‍රිතයගේ අඩු වෙන x යගේ පරාසය ගැනනේ කියන්නේ. මුලින්ම අපි අඩු වෙන කොටස දැන් දන්නවා. අඩු වෙන කෑල්ල මොකද්ද? A වල ඉඳන් C දක්වා කොටස. නේද? හරි. එහෙනම් මම ලියා ගන්නවා මෙතන ලියනවා A C කොටස ශ්‍රිතයේ අගය අඩු වේ කියලා ලියනවා. ශ්‍රිතයේ අගය මොනවද? අඩු වේ කියලා ලියනවා AC කොටස. AC කොටස. ඔන්න මම සමාන ලකුණකුත් දාගත්තා. හරිද? අපෙන් අහන්නේ අඩු වෙනවා විතරක් නෙමෙයි ඒ වෙලාවේදී x වල අගය පරාසය නිකන් නෙමෙයි x වල අගය පරාසය එන පටන් ගන්න අඩු වෙන්නේ කොතනින්ද? මෙතනින්. ඉවර වෙන්නේ මෙතනින්. මෙතනින් පටන් ගන්නකොට x වල අගය කීයද? 3යි. x වල අගය ඍණ 3යි. නිකන් 3යි නෙවෙයි ඍණ 3යි. ඉවර වෙද්දී x වල අගය කීයද? ඉවර වෙද්දී x වල අගය කීයද? ධන 1යි. මෙතනනේ පුතා ඉවර වුනේ. C වලදී ඉවර වුනේ. ඒ වෙලාවේදී x වල අගය කීයද? ධන 3යි. හරි. ධන 3යි. ධන 3යි නේ ධන 1යි. හරිද? ධන 1යි. x වල අගය පරාසයක් හින්දා මැදට මම x දාලා මෙන්න මෙහෙම මේවා දෙකක් දාගන්න තියෙන්නේ. අසමානතා ලකුණු දාන්න තියෙන්නේ. ආරම්භක x වල අගය අවසාන x වල අගය මැදට x දැම්මා. අසමානතා ලකුණු දෙකක් ওই අතරට දාගෙන ගියා. ඔන්නෝම තමයි පරාසයන් ලියන්නේ. හරි ලේසි. හරිද? දැන් මම මොකද්ද කිව්වේ? මම කිව්වේ නෑ කොයි වෙලාවක් ශ්‍රිතයගේ ධනව අඩු වෙනවා ඍණව අඩු වෙනවා කියලා කතාවක් කිව්වේ නෑ. මම කිව්වේ ශ්‍රිතයගේ අඩු වෙන x වල අගය පරාසය. එතකොට මෙතන ඉඳලා මේ සම්පූර්ණ කොටසම තියෙනවා. එහෙනම් ඊළඟට අහන්න පුළුවන් ප්‍රශ්නේ මොකද්ද? හරි මේකේ උත්තරේ ලියා ගන්නකෝ. හරි ඊළඟට හරි මම ඊළඟට ලියනවා. මෙතන ඉඳලා මොකද්ද මෙතනට? C වල ඉඳන් E දක්වා. C සිට E දක්වා කොටස ශ්‍රිතයේ අගය වැඩි වේ. මේ ටික ශ්‍රිතයේ අඩු වෙනවා. මෙතන ඉඳලා මෙතනට මොකද්ද වෙන්නේ? ශ්‍රිතයේ අගය මේ ටික අඩු වෙලා මේ ටික වැඩි වෙනවා. මෙතනදී ඍණ 6ක් වෙලා තියෙන එක C වලදී ශ්‍රිතයේ අගය D වලට එනකොට බිඳුව දක්වා වැඩි වෙනවා. ඍණ 6ට වඩා බිඳුව විශාලයිනේ ශ්‍රිතයේ අගය. ඒ වගේම E දක්වා යනකොට ආපහු 10ට එනකන් ඔන්න වැඩි වෙලා තියෙනවා. හරිද? එහෙනම් අගය පරාසයන් ලියන්න කිව්වනම් මේ වෙලාවේදී කීයද x වල අගය? වැඩි වෙන්න පටන් ගන්න කීයෙන්ද? ධන x වල අගය ධන 1යි. ඊට පස්සේ ඔන්න මම මැදට x දාගත්තා. ඊට පස්සේ ඉවර වෙන්නේ කීයද? e වලදී x වල අගය කීයද? ධන 5යි. ධන 5යි. එහෙනම් ඔන්න මම අසමානතා ලකුණු දෙක දැම්මා. හරි. හරි මේක තේරුණා ඉන්න මේ තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවද පුතා? හරි ටක් ගාලා මට මැසේජ් එකක් දාන්න තේරුණාද නැද්ද කියලා. මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ ඒකයි. පුළුවන් නම් පුතා ටක් ගාලා දාන්න මැසේජ් එකක් පුළුවන් කියලා. යස් හරි මොකක් හරි කියලා. ලියා ගන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මේක. පළවෙන්නේ දැන් ওই Q එකට. ඊට පස්සේ ලියා ගන්න ශ්‍රිතයේ අගය වැඩි වන x අගය පරාසය ලියන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි ශ්‍රිතයේ අගය වැඩි වන x අගය පරාසය. මුලින්ම මං කිව්වේ ශ්‍රිතයේ අගය අඩු වන x අගය පරාසය. එතකොට ලියා ගන්න ඕනේ මෙන්න මේ AC කියලා ලියලා ඉංග්‍රීසි අකුරු දෙක දාලා AC කොටස තමයි ශ්‍රිතයේ අගය අඩු වේ කියලා ලියලා මේක හදාගන්න. හරිද?
ඔයාලට මේකෙත් A B C D කියලා දාගන්න ප්‍රස්ථාරෙත් ඇඳපු ප්‍රස්ථාරේ දාගන්න. A ඉඳන් C දක්වා කියන කොටස තමයි ශ්‍රිතයගේ අඩු වෙන්නේ. ඊළඟට ශ්‍රිතයගේ වැඩි වන x යගේ පරාසය ලියන්න කිව්වොතින් ඊළඟ ප්‍රශ්නය ශ්‍රිතයගේ වැඩි වන x යගේ පරාසය C වල ඉඳන් E දක්වා කොටස මෙහෙම ලියාගන්න. ඒකේ උත්තරේ තමයි මේ. හරි. හතර පස් දෙනාම දාන්නකෝ පුතා බලන්න මැසේජ් එකක් මොකද තත්ත්වේ තේරෙනවද? යශෝදරා නිරාශා මොකද? රශ්මිකා හිරුනිකා හැමෝම දාන්න මට මැසේජ් එකක් පුතා. මොකද කියන්නේ? තේරෙන්නේ නැද්ද? හරි පුළුවන්. තේරුණා. දෙන්නයි. තුනයි. හරි. හරි. ඒ දෙක තේරුණානේ. හරි. එතනින් පස්සේ බලන්නකෝ පුතා මේක. දැන් මොකද්ද මෙතන ඉඳලා මෙතනටනේ අපි කිව්වේ ශ්‍රිතයගේ අඩු වෙනවා කියලා නේද? ශ්‍රිතයගේ අඩු වෙන එක මං කෑලි දෙකකට කඩනවා. මොකද්ද? මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ B වෙන ටික මෙන්න මේ ටික ධනව අඩු වේ කියලා ලියනවා. මොකද්ද වෙන්නේ? ඇයි ධන කොටසනේ මේ බිඳුවෙන් උඩ කොටස ශ්‍රිතයගේ ධනයි. හැබැයි ධන 10 ඉඳන් ධන බිඳුව වෙනකන් ඒ කියන්නේ බිඳුවට එනකම් අඩු වෙනවා. නේද? ඒ කියන්නේ මොකද්ද මේ ටික A ඉඳන් B දක්වා කොටස ධනව අඩු වෙනවා. ඒ වගේම B වල ඉඳන් C දක්වා කොටස ඍණව අඩු වේ. එහෙනම් මම ලියනවා මොකද්ද? තරුවක් දාලා ලියනවා මෙතන. තරුවක් දාලා මෙතන ලියනවා A ඉඳන් B දක්වා AB සමානයි ධනව අඩු වේ. ඊළඟට මේක B ඉඳන් C දක්වා කොටස B ඉඳන් C දක්වා කොටස ඍණව අඩු වේ. ওই දෙකට අදාළව වෙනම එක්සෑම් එකේ අහනවනේ ඔයාලගෙන් මොකද්ද? ශ්‍රිතයේ අගය ධනව අඩු වන x යගේ පරාසය ලියන්න කියලා කියනකොට කොහොමද? එහෙනම් ධනව අඩු වෙන්නේ මෙතන ඉඳන් මෙතනට විතරයි. පැහැදිලිද? එහෙනම් මේකේ ධනව අඩු වෙන්න පටන් ගන්න මෙතනින්නේ. ඒ වෙලාවේදී x වල අගය කීයද? ඍණ 3යි. එහෙනම් ඍණ 3යි. ඔන්න මම මැදට x දැම්මා. ඉවර වෙන්නේ කීයෙන්ද? බිඳුවේදී. බිඳුවේනේ b වලදී. b වලදී x වල අගය කීයද? ඍණ 1යි ඍණ 2යි අතරනේ. මම මෙතනට කිව්ව ඍණ 1.4ක් වගේ කියලානේ. එහෙනම් මම ඍණ 1.4යි කියලා දාගන්න. ඍණ 1.4යි කියලා දාගන්න. ඕක තමයි මෙතන ඍණ 1 ඍණ 2 අතරනේ. ඔයාලගේ කැපිලා තියෙන විදිය බලලා ගානට උත්තරේ දාගන්න ඕන. හරිද? ඊට පස්සේ B වල ඉඳන් C දක්වා මොකද්ද? BC කියන්නේ මොකද්ද? ඍණව අඩු වෙන කොටස. මෙතන ඉඳලා මෙතනට අඩු වෙන්නේ මොකද්ද? ඍණ විදියට. මේ වෙලාවේදී බිඳුවයි x වල y වලගේ මේ වෙලාවේදී ඍණ 6යි. එන්න මොකද්ද වෙලා තියෙන්නේ? ඍණ පැත්තට අඩු වෙවි යනවා. ඍණ 2ට වඩා ඍණ 6 කොඩයි ඒ විදියට පොඩ අඩු වෙලා යනවා. ඒ කියන්නේ මොකද්ද? පටන් ගන්න ඍණ 1.4න් ඉවර වෙන්නේ කීයෙන්ද? C ලක්ෂයෙන්නේ. C කියන ලක්ෂයේදී x වල අගය කීයද? ධන 1යි. හරිද? ධන 1යි. හරි. එහෙනම් ලියා ගන්න ප්‍රශ්නයක්. ශ්‍රිතයේ අගය ධනව අඩු වන x අගය පරාසය. ශ්‍රිතයේ අගය ධනව අඩු වන x අගය පරාසය ලියන්න. ශ්‍රිතයේ අගය ධනව අඩු වන x අගය පරාසය ලියන්න. ටක් ගාලා ධනව අඩු වෙන කොටස දැන් දන්නවනේ. A B කොටස. ශ්‍රිතයේ අගය ධනව අඩු වෙන්නේ A වල ඉඳන් B දක්වා කොටස. ඒ කෑල්ල විතරයි. ශ්‍රිතයගේ ධනව අඩු වේ. ඒක ලියුවා. ඊට පස්සේ ලියුවා උත්තරේ ලියාගන්න. ඍණ 3 මේකේ දාලා නෑනේ මම. ඔන්නම එන්නේ. හරි. හරි මේකට ඕන නම් ඔයාලා දැන් සමහර මේ පේපර් වල මෙතන මේ සමානයි කියලා දාලා තියෙනවා. මෙන්න මෙහෙම ඊරි කෑලි දෙකකුත් දාලා තියෙනවා.
ඒක තිබ්බා හෝ නැතා ඔයාලා ලියනකොට ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? මේක සමහර ඒ වගේ මෙන්න මෙහෙම යටින් ඉරකුත් ඇඳලා තියෙනවා එක්සෑම් එකේ සමානයි කියලා. එහෙම ඉතින් ඕක තිබ්බා නැතා එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. හරිද? හරි. විශාලයි හෝ සමානයි කියන්නේ ඔය ඉලක්ක අඳින්නේ. ඒක අපිට ඇත්තට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හරි. ඊට පස්සේ මොකද්ද මම කිව්වේ දැන් ත්‍රිතයගේ ධනව අඩු වෙන්නේ. ඊට පස්සේ ලියන්න ත්‍රිතයගේ ඍණව අඩුවන එක්සියගේ පරාසය ලියන්න. ත්‍රිතයගේ ඍණව අඩුවන එක්සියගේ පරාසය ලියන්න. පැහැදිලිව ප්‍රශ්න ටික ලියා ගන්න ඕන. ආයෙ නිකන් බලි වගේම ලියා ගන්න එපා පුතා. ගාන්ට මේ ටික හදා ගන්න ප්‍රස්ථාරේ ලකුණු 10න් 10ම ගොඩ දා ගන්න පුළුවන්. හරිද? එතකොට මේ අඳින ඒවා ටික එහෙම ඔයාලගේ ප්‍රස්ථාරේ බලිය වගේ වුණත් කමන්න අර නිකන් අපි අර පැහැදිලි නැති ඒවා තියෙනවනේ. පැහැදිලි නැති වුණත් කමන්න මෙව්ව ටික ලියා ගන්න ඕන. තේරුණා? එහෙම නැත්තම් වෙනම කටුවට හරි කමන්නේ මොකක් හරි නිකන් මෙහෙම රවුමක් වගේ මෙහෙම ඇඳගෙන පොතේ ප්‍රස්ථාරයක් මෙහෙම ඇඳගෙන මොකක් නිකන් බොරුවට මෙහෙම මෙතන ඉඳලා A B C D E කියලා නිකන් අර කටුවට අපි අඳින්නේ. ඒ වගේ ඇඳගෙන හරි කමන්නේ මේ ටික ධන වඩුවේ ඍණ වඩුවේ කියලා එහෙම හදාගන්න පුළුවන් ඔයාලට. හරිද? හරි. ඊට පස්සේ ඒකට අදාළ උත්තරේ ලියන්න ඍණ 4 කුඩයි හෝ සමානයි. ඒ කියන්නේ x මෙන්න මේ ටික ලියන්න. මෙන්න මේ ටික ලියන්න. ඍණ 7 1.4 මේ පැත්ත ලියන්න. දකුණු පැත්තට කට ඇරිලා තියෙන්න ඕනේ හැම වෙලාවෙම. හරි. ඊට පස්සේ ලියනවා මොකද්ද? මෙන්න මේ පැත්ත දැන් එනවා. මොකද්ද දැන් එනවා මොනවද වෙන්නේ මේ? එහෙනම් ඊළඟ ප්‍රශ්න දෙක ලියා ගන්න. උත්තර ලියන්න ඉඩ තියලා ලියන්න රෝල් 3 3 වගේ පල්ලෙහාට ඉඩ තියලා ලියන්න. ශ්‍රිතයගේ වැඩි වෙන නෑ ශ්‍රිතයගේ ධනව වැඩි වෙන එක්සියගේ පරාසය 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 ඊළඟ එක උත්තර ලියන්න ඉඩ තියාගන්න ශ්‍රිතයගේ ඍණව වැඩි වෙන එක්සියගේ පරාසය හරි ශ්‍රිතයගේ වැඩි වෙන්නේ එකේ ඉඳන් x හරි එතකොට පුතා ශ්‍රිතයගේ වැඩි වෙන කෑලි දෙකක් තියෙනවනේ නම් මේ c වල ඉඳන් d දක්වා කොටස මොකද්ද c වල ඉඳන් d දක්වා කියන්නේ මොකද්ද මේ ශ්‍රිතයගේ මේ x අක්ෂයෙන් පල්ලෙහාක කොටසක් නේ තියෙන්නේ ඒ කියන්නේ මොකද්ද ඍණ කොටසනේ එහෙනම් ඍණව වැඩි වෙන්නේ මේක යන c d කොටස ඍණව වැඩි වේ මේක මොකක්ද එනවා මේක ඇල්ල ධනව වැඩි වේ de කොටස ධනව වැඩි එහෙනම් මම මුලින්ම ලියනවා de සමානයි ධනව වැඩි වේ d වල ඉඳන් e දක්වා මෙන්න මෙතන ඉඳලා මේ දක්වා ධනව වැඩි වෙනවා ඒ වගේම c වල ඉඳන් d දක්වා කොටස ඍණව වැඩි වෙනවා මොකද මේ වෙලාවේදී x වලගේ ඍණ 6යි d වලදී බිඳුව. ඒ කියන්නේ මොකද? ඍණ 6ට වඩා බිඳුව දක්වා මොනව වෙලාද? ඍණාගයන් චුට්ට වැඩි වෙලා ගිහලා බිඳුව වෙනකොට බිඳුව දක්වා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම d වල ඉඳන් e දක්වා කොටස කියන්නේ මොකද්ද? බිඳුවේ ඉඳන් මේ වෙනකොට බිඳුවේ ඉඳන් ධන 10 දක්වා ධන විදියට වැඩි වෙලා ගිහලා තියෙනවා. එහෙනම් ධනව වැඩි වෙලා තියෙනකොට x වලගේ කීයද මෙතන? 3.4 විශාලයි x ඊළඟට කොහොමද? මේකෙදි ධන 5යි. ධන 5යි. ඒ වගේම ඍණව වැඩි වෙන කොටස කොහොමද? CD කොටස CD සමානයි ඍණව වැඩි වෙන. හරි. එතකොට මොකද්ද? මේ වෙලාවේදී x වලගේ 1යි. ඔන්න මැදට x දැම්මා. ඊට පස්සේ
3.4යි. නේද? මේ වෙලාවේදී D ලක්ෂයේදී අගේ 3.4යි කියලා මම දානවා. ඔන්න ඔහොම එනවා. හරිනේ. හරි. ওই ටික තමයි එන්නේ. ওই ටික තේරුණාද? හරි. ওই ටික උත්තර ටික දාගන්න ඕනේ අනිවාර්යෙන්. හරි. හරි. මෙතනට එනකම් පුතා මේ පුළුවන්ද? හරි. ඊට පස්සේ ලියන්න මෙන්න මෙහෙම කෑල්ලක්. ඊළඟට ලියන්න ශ්‍රිතයේ අගය ඍණවන එක්සි අගය පරාසය. ශ්‍රිතයේ අගය ඍණවන එක්සි අගය පරාසය ලියන්න. ශ්‍රිතයේ අගය ඍණවන. එහෙනම් ශ්‍රිතයේ අගය ඍණවන එක්සි අගය පරාසය ලියන්න. මොකද්ද පුතා මේ කියන හරුපේ? ශ්‍රිතයේ අගය ඍණවන එක්සි අගය පරාසය ලියන්න. ශ්‍රිතයේ අගය කිව්වේ දැන් දන්නවනේ y වල අගයනේ. එහෙනම් y වල අගය ඍණ වෙන්න ඕන. ධන වෙන්න බෑ. එහෙනම් ඍණ වෙනවා නම් ඍණ අගයන් තියෙන්නේ මොකද්ද? ශ්‍රිතයේ අගය ඍණවන x අගය පරාසයනේ අහන්නේ. එහෙනම් ශ්‍රිතයේ අගය ධන වෙන කොටස කොයි මොකද්ද? මේ බිඳුවෙන් උඩ කෑල්ල. එහෙනම් මේ කෑල්ල නෙමෙයි. ප්‍රස්ථාරයෙන් මේ උඩ කොටස ධනනේ. ශ්‍රිතයේ අගය ධනනේ. එහෙනම් ඍණවන කියන්නේ මොකද්ද? මෙන්න මේ යට කෑල්ල. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ අඳින මෙන්න මේ කෑල්ල තමයි මොකද්ද? ශ්‍රිතයේ අගය ඍණ වෙන්නේ. එහෙමනේ. බිඳුවෙන් පහළ කොටසනේ. එහෙනම් පටන් ගන්නෙ කොහෙන්ද? ශ්‍රිතයේ අගය ඍණ වෙන්න. මෙතනින් පටන් ගන්නවා. ශ්‍රිතයේ අගය ඉවර වෙන්නේ ඍණ වෙන එක. මෙතනින් ඉවර වෙනවා. පැහැදිලිද? ඍණ වෙනවා එකක් ඍණ වෙලා ඍණ වෙන එක මෙන්න මෙහෙම ඍණව අඩු වෙනවා. අනිත් එක ඍණව වැඩි වෙනවා. මොනවා වුණත් ඍණවනේ. ඍණ වෙලා තියෙන්නේ. ඒක තමයි ප්‍රස්ථාරය කියන්නේ මොකද්ද? ප්‍රස්ථාරය කියන්නේ ශ්‍රිතයේ අගය ඍණ වෙන. ඍණවන x යගේ පරාසය. ආයෙ වෙන මුකුත් අහන්නේ නැහැ. ඍණව අඩු වෙනවද අහන්නෙත් නැහැ. ඍණව වැඩි වෙනවද අහන්නෙත් නැහැ. ශ්‍රිතයේ අගය ඍණවන x යගේ පරාසය. එහෙනම් පටන් ගන්නවා b වලින් B වලින් පටන්ගෙන D වලින් ඉවර වෙනවා. BD ඍණ වන x අගය. මොකද්ද? පටන් ගන්න කීයෙන්ද? ඍණ 1.4. ඍණ 1.4යි x ඊට පස්සේ ඉවර වෙන්නේ කීයද? ඍණ නෙමෙයි ධන 3.4න් ඔන්න ඕක. දැන් තේරුණාද? ඒක පුතා තේරුණාද? ඍණවන x යගේ. දැන් මේකෙදි මේ හැම ලක්ෂයකදී මෙන්න මෙතන තියෙන මේ යට හැම කෑල්ලෙම ඍණනේ. x වල ගියන් y වල ගියන්. ශ්‍රිතයගේ මෙතන ඉඳලා මේ ටිකටම ඍණ. මෙතනින් උඩට තමයි ධන ඒවා සෙට් වෙන්නේ. ධනව අඩු වෙනවා හෝ වැඩි වෙනවා. මොනවා වුණත් ඒව ධනනේ. එහෙනම් මේකේ ධන අගයක් සෙට් වෙන්න බෑ. ඔක්කොම ඍණ වෙන්න ඕනේ. එහෙනම් මේ ටික තමයි තියෙන්නේ. හරි. එහෙනම් ඍණවන අගය BD කොටස. BD සමානයි ශ්‍රිතයේ අගය ඍණවන x යගේ පරාසය කියලා ලියලා මෙන්න මේක හදාගන්න ඍණ 1.4යි ඔන්න. ඔව්වා අහලා තියෙනවා එක්සෑම් එකේදී. හරිද? එතකොට ඔයාලට දැන් තේරෙනවද? පුතා මේ අපි හිතනවා වගේ නෙමෙයි ප්‍රස්ථාර පාඩමේ මේ අහන ප්‍රශ්න හුත්තට අවබෝධය තියෙන්න ඕන. නැති වුණොතින් ලියන්නේ එකක් උත්තරේ තව එකක්. හරිද? ඍණවන කියලා අහලා තියෙන එකට x යගේ ඍණව අඩු වෙන එකක් ලිව්වට වැඩක් නැහැ. තේරුණාද? ඍණව අඩු වෙන එකත් නෙමෙයි ඍණව වැඩි වෙන එකත් නෙමෙයි ඍණවන කියන්නේ මේ දෙකේම එකතු. තේරුණාද? ඔයාලා හරියට බලන්න ඕනේ තෝරලා ප්‍රශ්නේ මොකද්ද කියලා. හරි. මෙතෙන්ට එනකන් කරපු ටික පුතා තේරුණාද? තේරුණානේ? මට මැසේජ් එකක් දාන්න පුතා. හිරුනිකා යසෝදරා දාන්න. කො ඉක්මනට. තේරුණාද? හරි. අනිත් අය? හරි. 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 නියමයි. එහෙනම් ඊළඟට ලියා ගන්න මෙන්න මෙහෙම
මෙන්න මෙහෙම ලියා ගන්න පොතේ අ, 3 විශාලයි y විශාලයි 10. මෙන්න මේක ලියා ගන්න. මෙන්න මේක ලියලා එනවනේ 3 විශාලයි y විශාලයි 10 කියලා දාලා ලියලා එක ප්‍රාන්තරය තුල ප්‍රාන්තරය තුල ප්‍රාන්තරය තුල ශ්‍රිතය අඩුවන ශ්‍රිතය අඩුවන ශ්‍රිතය අඩුවන ශ්‍රිතය අඩුවන එක්සි අගේ පරාසය ලියන්න. අඩුවන ශ්‍රිතය අඩුවන එක්සි අගේ පරාසය ලියන්න. ශ්‍රිතය අඩුවන එක්සි අගේ පරාසය ලියන්න. හරි. හරිනේ. හරි. මේ පොඩ්ඩක් සිග්නල් අඩු සීන් එකක් තියෙනවා. දැන් කොහමද පුතා? නිරාශා. ඇහෙනවද? සිග්නල් මදි සීන් එකක් නම් තියෙනවා. පොඩ්ඩක් බලමුකෝ අපි ඈ. ඔයාලා පොඩ්ඩක් ඔහම අල්ලන් ඉන්න. යශෝදරා ඔයාලටත් එහෙමද? කැඩි කැඩිද එන්නේ? මේ වහින්නේ දෙක තියෙදි බලනවා. ඇහෙනවද? දැන් හරි. හරි අපි බලමු ඈ. හරි. එතකොට මේකෙදි දැන් මොකද්ද මම පරාසයක් දුන්නා. මොකද්ද පරාසය? y වලගේ 3ට වඩා විශාලයිලු. y වලගේ 3 කොහෙද තියෙන්නේ? y වලගේ 3 තියෙන්නේ මෙතන. බිංදුව 2 4 නේ 3 තියෙන්නේ මෙතන. මෙන්න මේ ටිකේ ඔන්න මෙතන තමයි 3 තියෙන්නේ. y වලගේ 3. හරිද? ඒ වගේම y වලගේ 10ට වඩා කුඩා වෙන්න ඕන. y වලගේ 10 කොහෙද තියෙන්නේ? මෙන්න y වලගේ 10. ඒ කියන්නේ මෙන්න සීමාව මං ওই සීමාව හරහා මෙන්න මෙහෙම ඉරක් ඇඳ ගන්නවා. ඔන්න එකක් අනිත් එක මේ සීමාව මම මෙයා හරහා ඔහොම ඔන්න ඇඳ ගන්නවා. හරිද? y වල 3 නොයි y වල 10 නොයි මම හරහට හරි ලස්සනට රේඛාවක් ඇඳ ගන්නවා. හරිද? ඇඳගත්තට පස්සේ ඔයාලගේ ප්‍රශ්නට යනවා මම. ප්‍රශ්නට ගියාට පස්සේ ඔයාලගේ කියන්නේ ඒ පරාසය තුල ශ්‍රිතය අඩුවන නේද? මං කියව ශ්‍රිතය අඩුවනනේ. පුතා ශ්‍රිතය අඩු වෙනවා කියන්නේ මොකද්ද? මේ පරාසයේදී මෙන්න මේ කැලෙන් එපිට වාට යන්න බෑ දැන්. මේ ඇඳ පිරි දෙකෙන් එහාට යන්න බෑ. මේ පරාසය තුල ඔයා මොකද්ද? ශ්‍රිතය අඩු වෙන්න ඕන. කොයි පැත්තටද අඩු වෙන්නේ? ඔයාලා දැන් දන්නවා ශ්‍රිතය අඩු වෙන්නේ කොයි පැත්තටද? වම් පැත්තෙන්ද දකුණු පැත්තෙන්ද ශ්‍රිතය අඩු වෙන්නේ? කොයි පැත්තෙන්ද අඩු වෙන්නේ? වම් පැත්තේ. මේ පැත්තෙන් තමයි ශ්‍රිතය අඩු වෙන්නේ. එහෙනම් ඔන්න ශ්‍රිතය අඩු වෙනවා. මෙන්න මේ කෑල්ල තමයි මොකද්ද? අඩු වෙනවා මෙන්න මෙතනට එනකම්. හැබැයි මේ පල්ලෙහාට එන්න බෑ. මේ කෑල්ලට එන්න බෑ. හේතුව මොකද්ද? ඔයාලට ලිමිට් එකක් දීලා තියෙනවා මොකද්ද? මෙන්න මේ රේඛාවෙන් එහෙට මෙහෙට යන්න බෑ. එහෙනම් මේ කෑල්ල විතරයි ගන්න වෙන්නේ. ශ්‍රිතයගේ අඩු වෙන පරාසය. එහෙනම් පටන් ගන්න කීයෙන්ද අඩු වෙන්න? ඍණ 3ෙන් පටන් ගන්නවා x ඉවර වෙන්නේ කීයෙන්ද? මෙතනින් ඉවර වෙන්න ඕනේ. ඍණ 2කින් ඉවර වෙනවා. ඍණ 2යි. පැහැදිලි වුණාද? තේරුණාද? නිරාශ ඇහුණාද? පැහැදිලිද දැන්? දැන් නම් සිග්නල් තියෙනවා. යශෝදරා හරි. හරිනේ? හරි. මේක තේරුණාද?
හරි. එතකොට මේ පරාසය තුල ඔයාලගේ ශ්‍රිතයගේ අඩු වෙන. එහෙනම් ශ්‍රිතයගේ වැඩි වෙන. ශ්‍රිතයගේ වැඩි වෙන්නේ මෙතනින්. එහෙනම් ඔය මෙන්න මේකම ආපහු ලියලා ලියන්න ශ්‍රිතයගේ වැඩි වෙන x යගේ පරාසය කියලා ලියලා මේකේ පරාසය ලියන්න මට ටක් ගාලා ලියලා දෙන්න. ශ්‍රිතයගේ වැඩි වෙන x යගේ පරාසය. මේ සීමා මේ පරාසය ලියලා ශ්‍රිතයගේ වැඩි වෙන x අගේ පරාසය ලියන්න කියලා ලියන්න. ශ්‍රිතයගේ වැඩි වෙන. හරිද? එතකොට පුතා දැන් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් ආවොතින් සර් මේ දැන් මේ ඔක්කොම අපි කතා කරන්නේ උපරිම හෝ අවමගේ ප්‍රස්ථාරනේ. ඒකට සර් උපරිම අගේ ප්‍රස්ථාරයක් මේකේ අපිට આવොත් නම් අපිට හිග් ගෑවිලා යයිද වගේ එකක් හිතේනේ සමහරලාට. හරි. දැන් මම මේ අයිනෙන් ඔයාලට උපරිම ඒකකුත් නිකමට ඇඳලා කියන්නම්. ඒ ටිකත් පස්සේ තජුට්ටකින් අර කතා කරපු ටිකම තමයි ඔයාලට තේරෙනවා. එතකොට මම අකුරු ටික දෙන්නම්. ඒත් අර ටිකම තමයි. හරි. ඊට පස්සේ හරි කීයද? පටන් ගන්න මෙතනින් පටන් ගන්නවා වැඩි වෙන්න. වැඩි වෙන පටන් ගන්නකොට කීයද? 4 ධන 4 x ඉවර වෙන්නේ කීයෙන්ද? ධන 5න්. එහෙනම් ඔන්න කොහොම එන්න ඕන. හරිනේ? හරි. එහෙනම් ඔන්න වැඩි වෙන x යගේ පරාසය. හරි. ඊට පස්සේ ලියාගන්න මෙන්න මේ ප්‍රශ්නේ ඉහත ප්‍රස්ථාරය ඒකක දෙකක් ඉහළට විස්ථාපනය කළ විට ඉහත ප්‍රස්ථාරය ඒකක දෙකක් ඉහළට විස්ථාපනය කළ විට ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න. ඉහත ප්‍රස්ථාරය ඒකක දෙකක් ඉහළට විස්ථාපනය කළ විට ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න. හරිනේ? හරි. එතකොට පුතා මෙහෙමයි ඈ. හරි මේ බලන්නකෝ. මම ඔයාලට දුන්නු ප්‍රස්ථාරය මොකද්ද? y සමානයි x ඍණ 1 වර්ගය ඍණ 6යි කියලා දුන්නේ. නේද? y සමානයි x ඍණ 1 වර්ග ඍණ 6යි කියලා තමයි මම දුන්නේ. හරිද? එතකොට ඔයාලට පේනවද මෙන්න මේ ඍණ 6 ගාවින් තමයි අවම අගේ ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් මේ කියන්නේ මොකද්ද? මෙතන ඔයාලට ප්‍රස්ථාරය දැන් තේරුම් ගන්න ඕනේ මේ මොකද්ද? මේ දෙන්නේ ඔයාලට ප්‍රස්ථාරයේ උපරිම හරි අවම අගේ හරි තමයි මේ දෙන්නේ. තේරුණාද? එහෙනම් මේකේ ඍණ 6 තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද? මෙන්න මේ C ලක්ෂය කියන්නේ මොකද්ද? ඍණ 6. ඔතනින් පහළට ගිහිල්ලා තියෙනවද ප්‍රස්ථාරය? නැහැ. දැන් මොකද්ද කියන්නේ? දැන් කියන්නේ මේ ප්‍රස්ථාරයේ මේ තියෙන විදිහටම මෙන්න මෙහෙම ඒකක දෙකක් මේ විදිහටම උඩට යනවා කියලා කියන්නේ. මේක මෙහෙම උඩට උස්සනවා සම්පූර්ණයෙන්. සම්පූර්ණයෙන් උඩට ඉස්සුව ගමන් මෙන්න මේ අක්ෂය දිගේ යන්නේ. ඔය සමමිතික අක්ෂය දිගේ ඔහොම උඩට උස්සනවා. උඩට ඉස්සුව ගමන් ඒකක දෙකක් යනවා කියන්නේ මොකද්ද? ඍණ 6 ඉඳලා ඒකක දෙක පිටිපස්සට යනවා කියන්නේ ඍණ 4ට එනකම් උඩට එනවනේ. ඒ කියන්නේ මෙන්න මෙතනට එනකම් මේ ප්‍රස්ථාරය උඩට උස්සන්න ඕන නේද? එහෙනම් ප්‍රස්ථාරයේ අලුතෙන් එන සමීකරණය මොකක්ද? y සමානයි x ඍණ 1 වර්ග ඍණ 4යි කියලා ලියනවා. මේ සමමිතික අක්ෂය මෙන්න මෙහෙම එහාට මෙහාට යන්නේ නැත්තම් මේ උපරිම හෝ අවමගේ විතරක් උඩට පහළට යවනවා නම් අපිට මෙන්න මේක විතරක් වෙනස් කරලා උත්තරේ ලියන්න පුළුවන්. මොකද්ද කරන්නේ? කොහොමම උඩට යවනවා. යව ගම මොකද්ද? මේක එහෙමමයි. අවමගේ විතරක් ඍණ 6 ඉඳන් ඍණ 4ට එනකම් උඩට එනවා. එහෙනම්
අලුතෙන් හැදෙන සමීකරණය මොකද්ද? ඍණ 4. පැහැදිලිද? තේරුණාද පුතා? තේරුණාද නැද්ද? හරිනේ. හරි. එහෙනම් ලියා ගන්න ප්‍රස්ථාරයේ සමීකරණය තමයි y සමානයි ඍණ 1 x ඍණ 1 වර්ගය ඍණ 4යි කියලා. අපි අර ඔයාලට දුන්නු සමීකරණයම තමයි. හදිස්සියට දැන් ඒකක දෙකක් මේ දීපු සමීකරණය ඒකක දෙක පහළට යනවනේ. දැන් තියෙන්නේ ඍණ 6. ඒකක දෙකක් පහළට යනවනේ. ඍණ 8යි. ඒකක ඔයාලට ඕන ගානක් පහළට යවලා උඩට යවලා 4ක් හරි ඔහොම දෙනවා එක්සෑම් එකේ. ඒකක 3ක් පහළට විස්ථාපනය කළ විට ලැබෙන ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න කියනවා. හරිද? හරි. ලියන්න එකක් ලියන්න ඒකක දෙකක් ඉහළට විස්ථාපනය කළ විට ප්‍රස්ථාරයේ සමීකරණයයි ඒකක දෙකක් පහළට විස්ථාපනය කළ විට සමීකරණයයි ලියන්න. සමීකරණ දෙක ලියන්න පටස් ගාලා පළවෙනි ප්‍රශ්නය මම දුන්නනේ. ඒකක දෙකක් ඉහළට විස්ථාපනය කළ විට සමීකරණය මේක. ඊළඟ ප්‍රශ්නේ තමයි ඒකක දෙකක් පහළට විස්ථාපනය කළ විට ලැබෙන ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න. පුතා මේ කැඩි කැඩිද ඇහෙන්නේ මේ යශෝදරා? සිග්නල් අඩුයි. යශෝදරා කැඩි කැඩිද ඇහෙන්නේ? ඇහෙන්නේ නැහැ වගේ මට පේන විදිහ. ටිකක් කැඩි කැඩි ඇහෙන්නේ නේ. හිරි ඒ කියන්නේ තේරෙන්නේ නැති තරමටම කැඩි කැඩි ඇහෙන්නේ පුතා. ඔව්. එහෙම අවුලක් නැහැ නේ. හරි. මෙන්න මේක ඔහොමම අර මේ ওই පුටුව එළිය තියලා මේ රවුටර් එළියෙන් තියන්න පොඩ්ඩක් බලන්න. ওই පුටුව එළියෙන් තියන්න. අන්න ඔහොම තියන්න. බෑනේ. පොඩ්ඩක් ගියම්කෝ. මේ. ඔතන තියන්න. ඔව් ඔහොම තියන්න. හරි. ඊට පස්සේ ලියාගන්න මේව. හරිද? දැන් පුතා මම කතා කරේ මොකද්ද? මම කතා කරේ ප්‍රස්ථාරයේ මෙන්න මේ සමමිති කක්ෂය වෙනස් කරන්නේ නැතුව ඒකක දෙකක් උඩටයි ඒකක දෙකක් පහළටයි විස්ථාපනය කරොත් සමීකරණය මොකද්ද කියලා තමයි මම කිව්වේ නේද? ප්‍රස්ථාරය මොකද්ද මම කිව්වේ? මේ සමමිති කක්ෂය මොකද්ද? x සමානයි ධන 1 තියාගෙනම මම ප්‍රස්ථාරයේ සමීකරණය මොකද්ද කරේ වෙනස් කරා කොහොමද? උපරිම කියන්නේ අවමගේ එහාට මෙහාට කරලා. ඒ කියන්නේ මේ තියෙන ඍණ 6න් ඒකක දෙයක් උඩට අරන් ගියාම ඍණ 4යි කියලා මෙන්න අලුතෙන් ප්‍රස්ථාරයක් ගත්තා. ඒකක දෙයක් උඩට විස්ථාපනය කරලා ඒ වගේම ඒකක දෙකක් පහළට විස්ථාපනය කරොත් අපිට එනවා ප්‍රස්ථාරයේ සමීකරණය මොකද්ද? y සමානයි x ඍණ 1 වර්ගය ඍණ 8යි කියලා එන. නේද? ඔන්න ඔය සමීකරණ දෙක ගන්න විදිහ දැන් කියලා දුන්නානේ. හරි. කොහොමම තියෙද්දි මම කරන පොඩි වැඩක්. මොකක්ද දන්නවද? මම දැන් මේ ප්‍රස්ථාරය මෙහෙමම මෙන්න මේ සමමිති කක්ෂය ඔහොමම තියෙද්දි මම කරනවා මේ ධන 1නේ දැන් සමමිති කක්ෂය තියෙන්නේ. මම මේ ප්‍රස්ථාරය මෙහෙමම දකුණට ඒකක දෙකක් අරන් යනවා. දැන් සමමිති කක්ෂය පුතා කොහෙද තියෙන්නේ ඔයාලගේ ප්‍රස්ථාරේ? ධන 1නේ තියෙන්නේ මෙන්න මෙතනනේ තියෙන්නේ. ඔන්න ඔහොමනේ තියෙන්නේ. ධන 1නේ තියෙන්නේ. එතකොට දැන් ඔන්න හරි මැදින් බෙදලා තියෙන. දැන් මම ওই බෙදිච්ච එක හොමම ඒකක එකක් අරන් ගියොත් කොතනද දෙන්නේ? මෙතන ධන 2ට එනවා. තව ඒකකයක් අරන් ගියොත් කීයද? ධන 3ට එනවා. එහෙනම් මෙන්න මෙතනට තමයි එන්නේ ඊළඟ අපි ප්‍රස්ථාරය යන්නේ. හැබැයි උපරිම කියන්නේ අවමාගේ වෙනස් වෙනවද? නෑ අවමාගේ ඔහොම මෙන්න මෙහෙම වෙනවා මේ පැත්තට. හරිද? අවමාගේ ඍණ 6ම තමයි. හැබැයි ප්‍රස්ථාරය විතරක් තල්ලු කරගෙන යනවා මෙහාට.
හරිද? එතකොට මොකද්ද වෙනස් වෙන්නේ? සමමිති කක්ෂයේ සමීකරණය. දැන් සමමිති කක්ෂයේ සමීකරණය කියන්නේ x සමානයි ධන 3යි. මේ වෙලාවේ x සමානයි ධන 1යි. දැන් තියෙනකොට ධන 1යි. ධන 1 ඉඳන් ධන 3 දක්වා සමමිති කක්ෂය වෙනස් වෙනවා. මෙහෙම තල්ලු කරාට පස්සේ. එහෙම වුණොත් පුතා අපි හදන සමීකරණය තමයි දැන් තියෙන්නේ මේකනේ. x සමානයි ඍණ 1නේ. ඔයාලට පේනවද සමමිති කක්ෂයේ සමීකරණේ ධන 1යි කියනකොට මෙතනට දාලා තියෙන්නේ මොකද්ද? ඍණ 1යි කියලා. එහෙනම් ඔයාලට ධන 3යි කියලා આવොත් ඔයාලා සමමිති කක්ෂයේ සමීකරණය ධනාගයක් આવොත් මේකට දාන්න ඕනේ. x සමානයි ඍණ 3යි කියලා දාන්න ඕනේ. මොකද්ද? සමමිති කක්ෂයේ සමීකරණය එහෙම් පිටින්ම දානවා ලකුණ මාරු කරලා. මෙතනට එන්නේ සමමිති කක්ෂයේ ධන 3 නම් ඔයාලා ලියන්න ඕන කොහොමද? ඍණ 3යි කියලා ලියලා අර අවභාගයේ ඍණ 6 එහෙමම ලියනවා. පැහැදිලිද? ඔන්න ඒකක දෙකක් දකුණට විස්ථාපනය කරෝතින් මොනවද වෙන්නේ? ඒකක දෙකක් දකුණට විස්ථාපනය කරෝතින් වෙන වැඩේ තමයි ඔය මම කිව්වේ. x අක්ෂයේ දිගේ ඔන්න ඕම මේකක දෙකක් මේ පැත්තට යනවා. ඒ වගේම ප්‍රස්ථාරයේ ඒකක දෙකක් x අක්ෂයේ දිගේ වම් පැත්තට විස්ථාපනය කරෝතින් දැන් ඍණ 1 තියෙන්නේ ධන 1 තියෙන්නේ. එහෙනම් එන්නේ කොහමද? බිඳුව ඍණ 1. එහෙනම් මෙන්න මෙතනට එනවා. සම්මිති කක්ෂයේ සමීකරණ x සමානයි ඍණ 1යි. එහෙනම් මෙතන හැදෙන සමීකරණය මොකද්ද? y සමානයි x ඍණ නෙවෙයි. මොකද්ද? ධන x සමානයි ධන 1යි වර්ගයේ ඍණ 6යි කියලා එනවා. මම කිව්ව එක පුතා තේරුණාද? මොකද්ද මම කිව්වේ? දැන් තියෙන්නේ x සමානයි ධන 1 සමමිති කක්ෂය. එතකොට ලැබුණු සමීකරණය තමයි මේක. මොකද්ද කරන්නේ අපි? ලැබෙන සමීකරණයේ ලකුණ මාරු කරලා තමයි දාන්නේ. මේ වෙලාවේදී ධන 1යි ධන 1 මම දැම්ම ඍණ 1යි කියලා අපි සමීකරණය අපිට ඇවිල්ලා තියෙන්නේ එහෙම අපිට දීලා තියෙන්නේත් එහෙම. හරිද? හැබැයි මම කියන මේ සමීකරණය මම ඒකක දෙකක් මේ පැත්තට අරන් ගියොත් දකුණු පැත්තට සම්මිති කක්ෂයේ සමීකරණය ධන 3 වෙනවා. එහෙම වුණොත් මොකද්ද? අපි ලියන්න ඕනේ ඍණ 3යි කියලා. ලකුණ මාරු කරලා ලියන්න. හරිද? අවමාගය වෙනස් වෙන්නේ ඍණ 6ම තමයි. හරිද? ඒ වගේම ඒකක දෙකක් මෙහාට අරන් ආවොත් මොකද්ද? සම්මිති කක්ෂයේ සමීකරණ ඍණ 1ක් වෙනවා. එහෙම වුණොත් ලකුණ මාරු කරලා එයාගේ එහෙමම ලියනවා ධන 1යි කියලා. අවමාගය වෙනස් වෙන්නේ ඍණ 6ම තමයි. පැහැදිලිද? ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. ප්‍රස්ථාරය x අක්ෂය දිගේ ප්‍රස්ථාරය x අක්ෂය දිගේ ඒකක දෙකක් දකුණට විස්ථාපනය කළ විට ප්‍රස්ථාරය x අක්ෂය දිගේ ඒකක දෙකක් දකුණට විස්ථාපනය කළ විට ප්‍රස්ථාරය ඒකක දෙකක් දකුණට විස්ථාපනය කළ විට ලැබෙන ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න. ලැබෙන ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න. එහෙනම් මොකද්ද? x සමානයි y සමානයි x ඍණ 3 වර්ග ඍණ 6යි. හේතුව මොකද්ද? සම්මිති කක්ෂයේ සමීකරණය ලියාගන්න. හේතුවත් ලියාගන්න. උත්තරේ ලියාගන්නකො මේක. මේක ලියලා උත්තරේ ලියාගන්නකො. උත්තරේ ලියාගෙන මම මේ කියන එක ලියාගන්න ඕනේ ඈ. සමමිති කක්ෂයේ සමීකරණය x සමානයි ධන 1 සිට සමමිති කක්ෂයේ සමීකරණය x සමානයි ධන 1 සිට x සමානයි ධන 3 දක්වා වෙනස් වන නිසා කියලා ලියන්න. එතකොට අපිට ලැබෙන සමීකරණය තමයි මෙයා. හරිද? හරිනේ?
හරි. x සම්මිති කක්ෂයේ සමීකරණ x සමානයි ධන 1 සිට x සමානයි ධන 3 දක්වා වෙනස් වන නිසා කියලා ලියා ගන්නකො. හරි. ඊට පස්සේ ඊළඟ සමීකරණේ ප්‍රශ්නේ ලියා ගන්න. ඉහත ප්‍රස්ථාරය ඒකක x අක්ෂයේ දිගේ ඉහත ප්‍රස්ථාරය x අක්ෂයේ දිගේ ඒකක දෙකක් වමට විස්ථාපනය කළ විට ලැබෙන ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න. හරි. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ ඔයාලට කතා කරන්න. එතකොට මම මේ පාඩම ඉවර කරනවා. හරි. එතකොට මොකද ඒකේ මේක උත්තරේ ලියා ගන්න. y සමානයි x ධන 1 වර්ගය ඍණ 6යි කියලා. වතුර නිතරම නේද? නේ. ටැප් එක උතන. හරි ඒකට ලියා ගන්න. සමමිති කක්ෂයේ සමීකරණය x සමානයි ධන 1 සිට සමමිති කක්ෂයේ සමීකරණය x සමානයි ධන 1 සිට x සමානයි ඍණ 1 දක්වා වෙනස් වන නිසා. ඍණ 1 දක්වා වෙනස් වන නිසා. ඍණ 1 දක්වා වෙනස් වන නිසා. x සමානයි ඍණ 1 දක්වා වෙනස් වන නිසා. හරි දැන් දන්නවනේ වැඩි. හරි. එහෙනම් ඔය ටික දැන් ඔයාලා දන්නවා. හරි. එහෙමනම් මම මෙන්න මේ ටික දැන් මසනවා. හරි. 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 ඊට පස්සේ මෙන්න මෙහෙම. ඊළඟ ප්‍රශ්නේ ලියාගන්න මෙන්න මෙහෙම. මෙතනින් අපි ලියුවොතින් පේන්නේ y සමානයි ඔයාලගෙන් ආයි මෙහෙම x ඍණ a වර්ග ඍණ b මෙහෙම ලියාගන්න. ඉහත ප්‍රස්ථාරය ලියාගන්න මෙහෙම ප්‍රශ්නය. ඉහත ප්‍රස්ථාරය මෙන්න මේක ලියාගන්න. මෙන්න මේක. ඔයාලට ප්‍රස්ථාරයක් අඳින්න දීලා මෙන්න මෙහෙම දෙනවා. හරිද? ඉහත ප්‍රස්ථාරය මෙන්න මේක ලියාගන්න. ලියාගෙන ඉවරලා ආකාරයෙන් ප්‍රකාශ කරන්න. ඉහත ප්‍රස්ථාරයේ y සමානයි x ඍණ a වර්ග ඍණ b ආකාරයෙන් ප්‍රකාශ කරන්න. a සහ b යනු සංඛ්‍යා දෙකකි. කියලා දෙනවා. උඩ මේක හොයන්න තමයි තියෙන්නේ. හරිද? එහෙම දුන්න ගමන් ඔයාලා මෙන්න මේකෙදි ඔයාලා දැනගන්න ඕනේ එකම දේ තමයි මොකක්ද දන්නවද? මෙන්න මෙතනදී y සමානයි මම ලියනවා මෙතන ධන ඍණ කියලා දානවා. මෙතන ධන ඍණ කියලා දානවා. මෙතන ධන ඍණ කියලා දානවා. ඔයාලා යටින් මේක ලියාගන්න. ඔකට යටින්. හරිද? එතකොට මෙතන ඔයාලට එන සමීකරණය ධනද ඍණද කියන එක තීරණය කරන්නේ දැන් මේ වෙනකොට ඔයාලා ප්‍රස්ථාරය ඇඳලා ඉවරයි. ඇඳලා ඉවරනාට පස්සේ ඔයාලා ප්‍රස්ථාරය දිහා බලාගෙන තමයි මෙන්න මේ සමීකරණය ගොඩනගන්න යන්නේ. හරිද පුතා? ඔයාලා මේ වෙද්දි ඔයාලට දෙයිලා තියෙන වගුව භාවිතයෙන් ඔයාලා ප්‍රස්ථාරයක් ඇඳලා තියෙනවා. හරිද? එතකොට ඔයාලා ඒ වගුව දිහා බලලා
අඳින ප්‍රස්ථාරය දිහා බලාගෙන තමයි මෙන්න මේ සමීකරණය ගොඩනගා ගන්න දැන් මේ සූදානම් වෙන්නේ. හරිද? එතකොට ඔයාලා අඳින ප්‍රස්ථාරය උපරිම අගයක් නම් උපරිමයක් නම් උපරිමයක් නම් මේ සමීකරණය ඉස්සරහින් ඍණ දාලා පටන් ගන්නවා. එහෙනම් මම ඔන්න y සමානයි කියලා මම දැන් මේ වැඩේ පටන් ගන්න යන්නේ උපරිම. හැබැයි ඔයාලා අඳින ප්‍රස්ථාරයේ අවමයක් නම් අවමයක් නම් ධන ලකුණ දාන්න. හරිද? දැන් මට කියන්න ඔයාලා අඳින ප්‍රස්ථාරය මොකද්ද? උපරිමයක්ද අවමයක්ද? අවමයක්. එහෙනම් මම ධන ලකුණ දාන්න. හරිද? ඇත්තටම ධන ලකුණ දාන්න ඕනෙත් නෑ. මම දානවා. දැන් මෙතන ධන තියෙනවනේ. හරි. ඒ වගේම මම ඔන්න වරහන දාලා x ලකුණ අකුර දාලා මෙතනට යනවා. මෙතන තියෙනවා මම ලියනවා සමමිතික අක්ෂයේ සමීකරණය. දැන් මේ වෙනකොට ඔයාලා දන්නවා සමමිතික අක්ෂයේ සමීකරණය ලකුණ මාරු කර ලියන්න. මොකද්ද? ඒ වෙනුවට ඔයාලා දාන්නේ සමමිතික අක්ෂයේ ඔයාලට එන ප්‍රස්ථාරයේ සමමිතික අක්ෂය. ඔයාලා අඳින ඕනෑම ප්‍රස්ථාරයක උපරිමද අවමද කියන එක බලන්නේ නැහැ. ඒකේ සමමිතික අක්ෂය නවනේ ඍණද ධනද බලන්නෙත් නැහැ. ඒකේ අගය ලකුණ මාරු කරලා ලියනවා. මගේ එකේ නම් දැන් ඔයාලා අඳපු එකේ මොකද්ද? ධන 1යි. එහෙනම් මම ලකුණ මාරු කරලා ඍණ 1යි කියලා ලියනවා. ඍණ 1යි ඔන්න ඒ වලට අගය හොයාගත්ත සමමිතික අක්ෂයේ ලකුණු මාරු කරලා ලියනවා. ඒ වල අගය එහෙනම් මොකද්ද? ඍණ 1යි. ඒ වල අගය ඔන්න ඍණ 1යි ඈ. දැන් b වලට හොයන්න යන්න. ලකුණු මාරු කරලා ලියනවා. ඊට පස්සේ මෙතන අගය තමයි උපරිම හෝ අවම අගය. උපරිම හෝ අවම අගය. පැහැදිලිද? උපරිම හෝ අවම අගය ඒ විදිහටම අපි ලියනවා. උපරිම හෝ අවම අගය. ඉතින් දැන් දන්නවනේ. උපරිම හෝ අවම අගය නෙමෙයි නම් මේ ප්‍රස්ථාරයේ අවමයක්. ඒක ඍණ 6යි. ඍණ 6යි. ඔන්න ඕක තමයි ආදේශ කරන්න තියෙන්නේ. හරිද? එතකොට ඉතින් ඔයාලා දන්නවනේ මේක ධන නම් ඉතින් මේක ඉස්සරහට දාන්න ඕනේ නැහැ. ඇත්තටම ධන ලකුණක් ඉතින් මේක තිබ්බේ නැහැ කියලා වැරද්දක් නැහැ. මොකද මෙතන තියෙන ධන ලකුණ. හරිද? හැබැයි ඍණ ලකුණක් නම් දාන්න වෙනවා. හේතුව මොකද්ද? ඔයාලා දන්නවා මෙයා ඔයාට ඇවිල්ලා තියෙන්නේ උපරිම අගයක්. අගේ ප්‍රස්ථාරය. එහෙනම් උපරිම හැඩයක් නම් මෙතන ඍණ ලකුණ දාලා වැඩේ පටන් ගන්න. AB හොයන්න කලින් පටන් ගන්න ඕනේ මොකද්ද? ඍණ ලකුණ දාලා. පැහැදිලිද? එහෙනම් මෙතන මෙහෙම ඍණ ලකුණ දාලා තමයි වරහන පටන්ගෙන x අකුර දාලා AB හොයන්න පටන් ගන්න. හැබැයි දැන් එක්සෑම් එකේ සමහර වෙලාවට මේ AB වෙනුවට MN එහෙම නැත්නම් මේ AB අකුරු දෙක මාරු කරලත් අහනවා. මෙතනට V දාලා මෙතනට A දානවා. හරිද? ඒ නිසා ඔයාලා පොඩ පරිස්සම් වෙන්න ඕනේ. හරිද? හරි. කොහොම හරි වරහන ඇතුලේ තියෙන අගය තමයි සමමිතික අක්ෂයේ සමීකරණය තමයි. ඒක ලකුණ මාරු කරලා ලියන්න ඕනේ. හරිද? හරි. එහෙනම් මෙන්න මේ ටික ලියාගෙන මේ ධන ඍණ කියන ඒවට ඊතල දාලා උපරිම අවම. උපරිම අවම කියන්නේ උපරිම හැඩේ ප්‍රස්ථාරකින් ලියා ගන්න. මේක උපරිම හැඩේ ප්‍රස්ථාර. හැඩය උපරිම හැඩය අවම හැඩ ඒ ප්‍රස්ථාර. අවම හැඩේ ප්‍රස්ථාර නම් ධන. උපරිම හැඩේ ප්‍රස්ථාර නම් ඍණ. මේක ලියාගෙන මේක හදාගන්න. B කියන්නේ නම් ඍණ 6යි. එන්න AB අගයන් ටික මම හොයලා ගත්තා. හරි ටක් ගාලා ලියා ගන්න පුතා මේක. මේක තමයි ලකුණු දෙකක් හම්බ වෙනවා මේකට. එක්සෑම් එකේදී. හරි පට් ගාලා හදාගන්න. විනාඩි 2ක් දෙන්න.
හරිද පුතා? හිරුණ එක ඉවරද? හරි. ඊට පස්සේ ලියාගන්න අවසාන ප්‍රශ්නය ප්‍රස්ථාරය භාවිතයෙන් මූල 6 දන්නවා ලියන විදිය 6යි මූල මෙන්න මෙහෙම ඈ මූල 6 මෙන්න මේ විදියට ඈ ප්‍රස්ථාරයේ භාවිතයෙන් මූල 6හි අගය සොයන්න ප්‍රස්ථාරයේ භාවිතයෙන් මූල 6හි අගය සොයන්න ප්‍රස්ථාරයේ භාවිතයෙන් මූල 6හි අගය සොයන්න හරි ඒකත් මම හදන්නම් එතකොට මේ ප්‍රශ්නේ මම මේක නවත්තනවා හරි ප්‍රස්ථාරයේ භාවිතයෙන් මූල 6හි අගය සොයන්න කියලා කියන්නේ ඔයාලා මේ වෙද්දි දැන් හදාගත්තනේ සමීකරණයක් මොකද්ද සමීකරණය මෙන්න මේ ප්‍රස්ථාරයේ සමීකරණය දැන් දන්නවා y සමානයි මේක හදාගෙන නැත්තම් හදාගන්න ඕනේ දැන් ඔයාලට අර පොදු සමීකරණයක් දුන්නානේ x ඍණ a වර්ග ධන හෝ ඍණ b කියලා එතකොට ඔයාලට එන ප්‍රස්ථාරය අනුව ඔයාලා මේ ප්‍රස්ථාරය හදාගන්න ඕනේ ඔය මම ඊට කලින් දුන්නු පොදු සමීකරණයේ ආකාරයට හරිද හේතුව තමයි මෙන්න මේ විදිහට මූල හොයන්න කියලා ඔයාලගේ ප්‍රශ්නයක් අහලා තිබ්බොත් අනිවාර්යයෙන්ම හොයන්න ඕනේ එකම දේ තමයි අර ප්‍රස්ථාරයේ සමීකරණය. එතකොට අපි හදාගත්ත ප්‍රස්ථාරයේ සමීකරණය තමයි x සමානයි x ඍණ 1 වර්ගය ඍණ 6යි කියලා. ඕකනේ. හරි. ඕක ඔයාලා හදාගත්තට පස්සේ මම අහනවා ඔයාලගෙන් ප්‍රස්ථාරයේ මූල මොනවද කියන්නේ? ප්‍රස්ථාරයේ මූල සොයන්න කියලා. මම මේ ඔයාලා මේ පාඩම් පටන් ගන්නකොට පටන් ගත්ත තුන්වෙනි හෝ හතරවෙනි ප්‍රශ්නේ මොනවද? එකක් ධන මූලය කියලා මෙන්න මෙතන ආවා. මේක මොකද්ද? ඍණ මූලය. ඍණ මූලය. මේක මොකද්ද? ධන මූලය. ධන මූලය ආවා x සමානයි 3.4යි. ඍණ මූලය ආවා x සමානයි ඍණ 1.4යි කියලා මම ගත්තා. හරිද? හරි. එතකොට ඔයාලට මම අහනවා මෙන්න මේ මම මේ ධන මූලය ගන්නම් කියමුකෝ. ඔයාලට කැමති මූලයක් ගන්න පුළුවන්. මේ ලක්ෂ්‍යයේදී ශ්‍රිතයේ අගය කීයද? ශ්‍රිතයේ අගය කීයද? බිඳුව. ශ්‍රිතය කියන්නේ මොකද්ද? y වල අගය. y වල අගය බිඳුවයි. එහෙනම් මම මේකට ආදේශ කරනවා y වල අගය බිඳුවයි. x වල අගය කීයද මේ වෙලාවේ? ඒක තමයි මේ මූල. 3.4යි නේ x වල අගය මම 3.4යි කියලා තියා ගන්නවා ඍණ 1යි. ඒකේ වර්ගය. ඍණ 6යි. හරිද? එහෙනම් මම මේ ඍණ 6 හෝම උස්සගෙන මෙහාට එනවා ධන 6යි කියලා. මේ 3.4න් ඍණ 1ක් අඩු වුණාම කීයද? 2.4යි. 2.4 මොකද්ද? වර්ග කියලා නේද? ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? මේ වර්ග පදයක් නැති කරන්න මම වර්ග මූලයක් කරනවා මෙහාට 6යි මූල කියලා. ඒ වල අපිට හොයාගන්නත් ඕනේ මූල 6නේ. එහෙනම් මූල 6යි කියලා දාලා උත්තරේ එනවා මේ වර්ගයේ මෙහාට ආවට පස්සේ මොකුත් මෙතන නැහැ 2.4යි. මොනම් මූල 6ේ උත්තරේ එනවා 2.4යි. ඔන්න උත්තරේ ගත්තා. පැහැදිලිද? අපි ලේසියෙන්ම කරා මොකද්ද මූල හොයාගත්තා. මූල හොයන්න දැනගන්න ඕනේ. මොකද මූල හොයන විදිහ මම කියලා දුන්නා. ඊට පස්සේ මූල 6 4 2 4 නම් එන්නේ නැහැ. මූල 2 3 5 6 7 ওই වගේ එනවනම් ඔයාලා මෙන්න මේ විදිහට අර පොදු සමීකරණේ භාවිතයෙන් මෙන්න මේක හදා ගන්න ඕනි මුලින්ම. හදාගෙන ඔයාලා ධන මූලය ගන්නවා නම් ලේසියිනේ ගොඩක් වෙලාවට. ධන මූලය ගන්නවා නම් එහෙමයි ඍණ මූලය ගන්නවා නම් එහෙමයි. කැමති එකක්. හරිද? එතකොට වර්ග මූලය කියලා කියන්නේ ධන හෝ ඍණනේ. වර්ග මූලයක් කියන්නේ ධන හෝ ඍණ. තේරුණාද? එතකොට මේක ඍණ 2.4යි කියලා ආවත් උත්තරේ හරි. පැහැදිලිද? වර්ග මූලයක් කියන්නේ ධනාගයක් වෙන්නත් පුළුවන් ඍණාගයක් වෙන්නත් පුළුවන්. පැහැදිලිද? එතකොට මේක ඍණ 2.4යි කියලා ආවත් හරි ධන 2.4යි කියලා ආවත් හරි. ඊට පස්සේ මොකද්ද මම මෙතන ධන ගත්තේ ඉඳ මේ වෙලාවේදී ත්‍රිතේයගේ බිඳුවයි y වලගේ බිඳුවයි. ඒ වෙලාවේ x වලගේ 3.4යි. අඩු කරා
එකක්. එතකොට 2.4යි. මෙතන තියෙන්නේ ඍණාගයක් හින්දා මම මොකද කරන්නේ? මෙයා මෙහාට අරන් ආවා. එතකොට ධන 6යි. එතකොට මේ වර්ගයක් නැති කරන්න මම මෙහාට අරන් ආවන් පස්සේ වර්ග මූලයක් වෙනවා. ඊට පස්සේ සමානයි 2.4යි. හරි. ඕක ලියාගන්න. හරි. ඔක්කොම පුතා ප්‍රශ්න කීයක් දීලා තියෙනවද? 17ක් 18ක් විතර දීලා ඇති කියලා මං හිතනවා. බලන්න පුතා ප්‍රශ්න කීයක් දීලා තියෙනවද කියලා. ගණන් කරලා. යශෝදරා ප්‍රශ්න කීයද? හරි. මේක තේරුණා නේද? මේ දැන් අන්තිමට කරපු එක තේරුණානේ? හරි. හරි. මට කියන්නකෝ පුතා ප්‍රශ්න කීයක් විතර දීලා තියෙනවද නිරාෂා? හිරුනිකා? කීයක් දීලා තියෙනවද? ඔක්කොම ගණන් කරලා බලන්න. 18යි කියලා දීලා තියෙනවා ආයේ. 18. ඔව්. හරි 17ක් 18ක් විතර දීලා තියෙනවනේ. එතකොට මට ඔයාලා කරන්න ඕනේ පොඩි වැඩක්. 2011 ඉඳන් හරිද? 2011 ඉඳන් 2023 දක්වා. හරිද? 2011 ඉඳන් 2023 දක්වා පාස් පේපර් පොත අරගෙන හරිද? ප්‍රස්තාර අඳින්න බැරි අය ඉන්නවා නම් වගුව පුරව ගන්න බැරි අය ඉන්නවා නම් ඒ වැඩෙත් ඔයාලා කරලා පුරුදු වෙන්න ඕනි. වගුව පුරව ගන්න මුලින් පුරුදු වෙන්න ඕනි. බැරි නම් වගුව පුරව ගන්නත් පුළුවන්, ප්‍රස්තාරත් අඳින්න පුළුවන් කියන මට්ටමේ හිතන් ඉඳලා තමයි මම මේ කියන්නේ. එහෙම බැරි අය ඉන්නවා නම්, ඒ කියන්නේ ප්‍රස්තාරෙත් අඳින්න බැරි, වගුවත් පුරව ගන්න බැරි අය ඉන්නවනම් මම ඒ ටික මුලින් ධම්ම කියලා දුන්නනේ හදන විදිය. එහෙනම් එයාලා ප්‍රස්තාරත් අඳින්න ඕනි, වගුව පුරවන්නත් ඕනි. හරිද? එහෙම නැතුව මට ප්‍රස්තාරේ පුරව ගන්නත් පුළුවන් සර්, අඳ ගන්නත් පුළුවන්. කණ්ඩාංක හරියට නිවැරදිව කියවලා මට ප්‍රස්තාරය අඳින්න පුළුවන්. ඒ වගේම මට වගුව පුරව ගන්නත් පුළුවන්. එහෙම අයට තමයි මම මේ කියන්නේ. එහෙම අය පාස් පේපර් පොත අරගෙන මෙන්න මේ අවුරුදු වල උත්තර පත්‍රය පෙරලලා ප්‍රස්තාරයේ තියෙනවනේ. අඳින්න යන්න ඕනේ නැහැ. ප්‍රස්තාරයේ පෙරලගෙන ඒ ප්‍රස්තාරය ඇඳලා දීලා තියෙනවනේ. දැන් මාස්ටර් ගයිඩ් එකකින් ඇඳලා තියෙනවනේ. ඒක දිහා බලාගෙන මම මේ දුන්න ප්‍රශ්න 18ටම උත්තර ලියන්න ඕන. මේ 18ටම ඔයාලා උත්තර ලියන්න ඕනේ මෙන්න මේ අවුරුදු ටිකේ. ඔයාලා ලිව්වොත් ප්‍රස්තාරවල ඔයාගේ ලකුණු 10 මම කැට තියලා කියනවා අනිවාර්යෙන් හරියනවා. ඔය ඒක ඔයාලා අතේ තියෙන්නේ. මගේ පැත්තෙන් කරන්න ඕන වැඩ ටික මම කරලා තියෙන්නේ. දැන් ඔයාලා අතේ තියෙන්නේ මේ මාස 4ක් විතර තියෙනවා, 3ක් විතර තියෙනවා තව. ඒ පැත්තෙන් ඔයාලා ඒ වැඩ ටික කරගන්න ඕන. මගේ පැත්තෙන් මම කරන්න ඕන ටික මම කරලා තියෙන්නේ. මං හිතනවා මේකෙන් ඔයාලගේ ප්‍රස්තාරවල අඩුම ලකුණු 9ක්වත් මං හිතනවා මම 90%කට වැඩිය ප්‍රස්තාර වලින් අහන්න පුළුවන් ප්‍රශ්න කවර් කරලා කියලා මං හිතනවා. එහෙමත් එකක් දෙකක් සමහරලාට මග ඇරලා තියෙන්න පුළුවන්. මං හිතනවා සාමාන්‍යයෙන් අහන්න පුළුවන් හැම විදියකින්ම මං හිතලා ප්‍රශ්න ටික දීලා තියෙන්නේ. උතනින් එහාට නම් අහන්න එකක් නෑ මම දන්න විදිහට. ඒ කොහොම වුණත් අඩුම ඔයාලා මං හිතනවා ලකුණු දෙකක් තුනක් ප්‍රස්තාර විතරක් ඇඳලා ගත්ත කෙනෙක් නම් අනිවාර්යෙන් ලකුණු 8කට එහා ගන්න පුළුවන් මේ ටික කරොත්. හරිද? හරි. එහෙනම් මම නවත්තනවා. එහෙමනම් ඔයාලා පුතා කොහමද මේ තේරුණාද? නිරාෂා වැඩ ටික කරන්න ඕන. යශෝදරා හිරුනිකා ඔයාලා මොකද? තේරුණාද වැඩි? හරි. එහෙනම් මට ගණන් ටික හදලා ලබන සතියේදී කියන්න ඕන. මම ඇත්තටම මේ සාකච්ඡා කරන්න නම් යන්නේ නැහැ ප්‍රස්තාර. ඒක ඇත්තටම නිකන් ලොකු දෙයක් නෙමෙයිනේ අපි. අපි එහෙම ඉතින් බලමු ඔයාලට මොකක් හරි අපහසුතාවයක් තියෙනවා නම් හරි හදාගන්න බැරි හරි මොකක් හරි තිබ්බොත් මට කියන්න මේ අපි බලමු ඉතින් සාකච්ඡා කරලා
ප්‍රස්ථාරයක් එහෙම ලොකුවට සාකච්ඡා කරන්න තරම් දෙයක් නැහැ. ඉතින් කමන්නේ අපි ඕන ප්‍රශ්න දෙකක් විතර අපි අවුරුදු දෙකක් විතර මම ප්‍රස්ථාර අඳින්න යන්නේ නැහැ. ඔයාලා ගාව මේ පාස්පෝර්ට් පේපර් මේ පොත තියෙන ඉඳලා මමත් ලබන සතිය විතර ඕනනම් අවුරුදු දෙකක හෝ තුනක මේ උත්තර පත්‍රය පෙරලලා ප්‍රශ්න ටික කතා කරමු අපි. හරිද? හරි. එහෙනම් මම නවත්තනවා. ඔයාලා මේ ටික කරන්න. හරි. ওই ටික තමයි තියෙන්නේ කියන්න. හරි පුතා එහෙනම් හැමෝටම good night.